අද දවසේ ඇත්තටම අපි කතා කරන්නේ අපේ සෞර ආයතනයේ නිෂ්පාදන කිහිපයක් පිළිබඳව. ඉතින් අපේ ප්‍රධාන ආයතනය මාළඹේ පිහිටලා තියෙන්නේ ප්‍රධාන ශාඛාව. මේ ඔබ දකින්නේ ප්‍රධාන ශාඛාව. අපේ සෞර සියලුම නිෂ්පාදන මුළු ලෝකෙටම යවන තැන, මුළු ලෝකෙටම බෙදා හරින තැන, මිනිස් ජීවිතවලට ආලෝකයක් වෙන තැන, හයියක් වෙන ප්‍රධාන ශාඛාව තමයි මේ පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ නිෂ්පාදන අවසානයේ නිෂ්පාදනයක් විදිහට එළියට එන තැන තමයි මේ ෆැක්ටරි අපේ අතුරුගිරියේ හයිවේ එන්ට්‍රස් ගාව තියෙන අපේ නිෂ්පාදනාගාරය තමයි මේ ඔබ දකින්නේ. ඉතින් අද දවසේ මම ඔබත් එක්ක බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා අපේ සෞර ආයතනයේ ප්‍රබල නිෂ්පාදන කිහිපයක් පිළිබඳව. අපි පහුගිය කාලේ කතා කරා ඉංගිනි ගැන, මොරින්ග ගැන, ඒ වගේ විශේෂ නිෂ්පාදන කිහිපයක් ගැනම කතා කරා. අද දවසේ ඔබත් එක්ක මම බෙදා හදා ගන්න පළවෙනි නිෂ්පාදනය තමයි අපි හැමෝටම වැදගත් වෙන. අද මේ දවස්වල ඇත්තටම වෛරස් කියලා කිව්වොත් ගොඩාක් පැතිරෙනවා. මෙන්න මේ වෛරස් වලින් ආරක්ෂා වෙන්න පුළුවන් පෙළ ඉතිහාසයේ තිබුණ දෙයක්. අපි පයිට පෑවුනහම විසි කළා දානවා. ගණන් ගන්නෙ නැහැ. හැබැයි හඳුන්වනවා මේක හෙළ වෙදකමේ පොතපතේ පොළවේ තියෙන මුතු ඇට විදිහට. මේ මහ පොළවේ හැදෙන මුතු හැදෙන දෙල්ලන්ගෙන් හැබැයි මහ පොළවේ හැදෙන මුතු ඇට විදිහට මුතු වලටත් වැඩිය වටිනාකම තියෙන දෙයක් විදිහට හඳුන්වනවා මේ කලාඳුරු. එහෙම නැත්නම් නට්‍රාස්. හෙළ වෙදකමේ හඳුන්වනවා අපිට විශේෂිත වූ දෙයක් විදිහට මේ කලාඳුරු. එතකොට මේක විද්‍යාත්මක නාමය තමයි සයිප්‍රස් රොටුන්ඩාස් කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. ඒ වගේම අපේ හෙළ වෙදකමේ ආයුර්වේදයේ හඳුන්වනවා නාගර මුස්ත, භද්‍ර මුස්ත, කයිවර්ණක මුස්ත කියලා වර්ග තුනකින් තියෙනවා. ඒ වගේම තමයි මහ කලාඳුරු, හීන් කලාඳුරු, ගොඩ කලාඳුරු කියලා තව වර්ග ගණනාවකිනුත් හඳුන්වනවා. මෙතන මේ භද්‍ර මුස්තක කියන කලාඳුරු වර්ගයේ තමයි මේ ශ්‍රී ලංකාවේ තියෙන්නේ. ඉතින් මේ කලාඳුරු කියන්නේ සුවිශේෂී වූ වල් පැලෑටියක්. අර ගලවල විනාශ කරන්න නැවත ඇති වෙන වල් පැලෑටියක්. ඉස්සර නම් ගෙබතු වල ගොඩ තිබුණා. දැන් නම් දකින්නවත් නැහැ. මේ විශේෂිතම දේ තමයි මේ හිරු එළිය සූර්යාගේ තියෙන ශක්තිය ගබඩා කරලා ගැප් කරලා අවුරුදු දහස් ගණනක නියගයක් ආවත් මැරෙන්නේ නැතුව තියෙන පැලෑටියක් තමයි මේ කලාඳුරු අල කියලා කියන්නේ. අවුරුදු දහස් ගණනක් වැහි බිඳුවක් නැතුව තිබිලා වතුර වැටෙනකොට ටක් ගාලා පැලලලා ලියලන්න පුළුවන් හැකියාව තියෙනවා මේ කලාඳුරු අලවලට. කලාඳුරු අල කාලා තමයි බැමිණිත්‍යාසාය කියන නියඟ වෙලාවේදී මහරහතුන් වහන්සේලා ජීවත් වෙලා තියෙන්නේ. අපේ රටේ ගොඩක් අය ජීවත් වෙලා තියෙන වසර 12ක නියඟයක්. මේ නියඟ වෙලාවේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා වෙච්ච දේ තමයි මේ කලාඳුරු කියන්නේ. හෙළ වෙදකමේ සඳහන් වෙනවා කලාඳුරු වල කන්න පුළුවන් නම් දීර්ඝායුෂ වින්දනය කරන්න පුළුවන් කියලා. Tamanට හිමි ආයුෂ වින්දනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා කියන එක. ඒ වගේම තමයි ඉස්සර මේ කැඳ කෝප්පයක් රජ ගෙදර අනිවාර්යෙන් හැදුනා. කලාඳුරු වල කැඳ කෝප්පයක්. ඇයි ඒ? කලාඳුරු වල කැඳ කෝප්පේ අන්තපුර බිසෝවරුන්ට හැමදාම බොන්න දුන්නා. ඒ වගේම සටන් බිමට යන හේවායන්ට මාස 6ක කාලයක ඉඳන් බොන්න දීපු දෙයක්. මේ කලාඳුරු වල තියෙන විශේෂ ගුණ ගොඩාක් තියෙනවා. මේ ගුණවල ප්‍රධාන දෙයක් තමයි කාන්තා රෝග නැසීමේ ගුණය තියෙනවා. අද ගොඩාක් වෙලාවට දියනිවරු ගර්භාෂගතව රෝගී තත්ත්වවලින් පෙළෙනවා. විශේෂයෙන්ම පිළිකාමය තත්ත්ව. අද ගොඩාක් වෙලාවට පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා හැදීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. සමහර දියණිවරු ඉන්නව අද ගන්න කැම රටාවත් එක්කලා ඔසප් චක්‍රය අක්‍රමිකයි. එහා නිසි විදියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ අපේ ඩිම්බ සෛල වලින් නිකුත් කරන ඩිම්බ සෛලයක් ගර්භාෂය තුළට පැමිණුනහම සංසේචනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙලා දරුවෙක් පිළිසිඳ ගන්න ඕනේ විදිහට වැඩිවියටපත් වූ දැරිවියකගේ ගර්භාෂය සකස් වෙනවා මාසකට වරක්, දින 28කට වරක්. හැබැයි ඒ එන
ඩිම්බ සෛලයට සංසේචනයක් සිද්ධ නොවුනහම ගර්භාෂය ඇතුළත තියෙන බිත්ති පටක ටික කැඩිලා සබාදහමේ විදිහටම ශරීරයෙන් අයින් වෙනවා. ඒ අයින් වෙන්නේ නැවත සෛලයක් එනකොට ඒ කුසේ දරු පිළිසිඳ ගැනීම කරන්න දරුවෙක් අර ගර්භාෂය ඇතුළේ බිත්ති වලට අල්වා ගැනීම නිසා, ගන්න ඕනි නිසා, රඳවා ගන්න ඕනි නිසා අලුත් බිත්ති තරලයක් සකස් වීම සිද්ධ වෙනවා. මේක ස්වභාවික ක්‍රියාවලියක්. හැබැයි ගොඩක් වෙලාවට හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසා හෝ ගර්භාෂගතව තියෙන යම් යම් ගැටලුකාරී තත්ත්ව නිසා මේ ඔසප් චක්‍රය නිසි විදියට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අර ගර්භාෂය ඇතුළ ගැලවෙන සෛල බිත්ති ටික ශරීරයෙන් ඉවත් වීම සිද්ධ වෙන්නේ නැති වුනහම රැඳෙන්නේ ඒ තුලමයි. ඉතින් මෙන්න මේ தත්ත්වය බලපාලා තියෙන ගොඩාක් වෙලාවට දියණිවරුන්ට ගර්භාෂගත පිළිකා ගැටිති ගෙඩිති එතකොට ඒ වගේ තත්ත්ව ඇති වෙන්න. විශේෂයෙන් කාන්තාවන්ට. ඉතින් මෙන්න මේ தත්ත්ව ඇති වෙන එක වළක්වලා ගර්භාෂය ශෝධනය කිරීමේ හැකියාවක් තියෙනවා මේ කලාඳුරු වලට. ඒක නිසා තමයි මේ රජගෙදර අන්තఃපුර බිසවරුන්ට බොන්න දුන්නේ. දියණියක් ඉන්නවා නම් ගර්භාෂගත ප්‍රශ්නයක් ඇති වෙන අවදානම තියෙනවා කියලා ඔබට දැනෙනවා නම් අනිවාර්යෙන් මේ தත්ත්වයෙන් මිදෙන්න දියණියකට දිය යුතු දෙයක්. මොකද දියණියකට ලබන්න පුළුවන් උත්තරීතරත්වය තමයි මව් පදවිය. අද ගොඩක් අයට අහිමි මේ ගර්භාෂගතව ඇති වෙන ප්‍රශ්න ටික නිසා. ඒ වගේම තමයි දරුවෙක් මේ ලෝකෙට බිහි වෙන අවස්ථාවේ විශාල වෙච්ච උදරේ විශාල වෙච්ච ගර්භාෂය නැවත හැකිලීමකට ලක් කරන්න පුළුවන්කම තියෙනවා මේ කලාඳුරු වලට. දරු ප්‍රසූතියෙන් පස්සේ මාතාවන්ට එකතු කරන්න පුළුවන් ප්‍රබල දෙයක් මේ කලාඳුරු පෝෂණ අතිරේකය. ඒ වගේම තමයි කිරි දෙන අම්මලට. ඒ කියන්නේ දරු ප්‍රසූතියෙන් පස්සේ සිද්ධ වෙන කාරණා දෙකක් ගර්භාෂය හැකිලෙන එක කිරි නිෂ්පාදනය සිද්ධ වෙන එක. මේ ස්වභාවිකව සිද්ධ වෙන කිරි නිෂ්පාදන ක්‍රියාවලිය යහපත් අයුරින් සිදු කරන්න පුළුවන්කම මේ කලාඳුරු වලට තියෙනවා. විශේෂයෙන් මේ ශීර නාලවල තියෙන අවහිරතා අයින් කරන්න පුළුවන්. දැන් ගොඩාක් වෙලාවට අම්මලා කියන දෙයක් මැසිවිලි නගන දෙයක් තමයි කිරි ගල් වෙලා. කිරි පියුරු වල ගැටිති වගේ ඇවිල්ලා හරි වේදනයි හරි රිදෙනවා. මෙන්න මේ தත්ත්ව සම්පූර්ණයෙන් අයින් කරගන්න පුළුවන් හෙළ ඉතිහාසයේ මේ කලාඳුරු තලපයක් විදිහට හදලා පියුරු වල ආලේප කරලා තියෙනවා මේ අම්මලාගේ වේදනාවන් නැති කරන්න. අදත් කිරිදෙන අම්මලාට තියෙන ගැටලු වලට පාවිච්චි කරන්න පුළුවන්. හොඳට අර කිරි නිෂ්පාදනය වෙච්ච කිරි ටික ශීරනාල හරහා පියුරු වලින් ඒ තන කුඩු කෙරවලවල් වලින් එළියට එන තත්ත්වය සකස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ කලාඳුරු වලට. ඒ වගේම තමයි ගර්භාෂගතව ගැප් ගෙල පියුරු පිළිකා ඇති වෙන එක වළක්වාලීමේ හැකියාව මේ කලාඳුරු වලට තියෙනවා. එහෙනම් කාන්තාවක් එක්ක ප්‍රධාන විදිහට බැඳුණු දෙයක් තමයි මේ නට් ග්‍රාස් එහෙම නැත්නම් කලාඳුරු කියලා අපේ ආයතනයේ සකස් කරන සප්ලිමන්ට් එක. ඉතින් කලාඳුරු හරහා අපේ ආයතනයේ නිෂ්පාදන ගණනාවක් හදනවා. ප්‍රධාන විදිහටම කලාඳුරු වලින් සප්ලිමන්ට් එක, කලාඳුරු ස්ට්‍රැක්ට් එක එකතු කරලා ෆේස් වොෂ් එක, කලාඳුරු ස්ට්‍රැක්ට් එක එකතු කරලා අත සෝදන හෑන්ඩ් වොෂ් එක. මේ විදිහ ඒ වගේම කලාඳුරු ස්ට්‍රැක්ට් එක එකතු කරලා හිසට ගල්වන්න පුළුවන්, සමේ ගල්වන්න පුළුවන්, තුවාල වලට දෙන්න පුළුවන් රිෂි ඔයිල් එක. ඉතින් මම මේකින් එක කතා කරන්නම් නට් ග්‍රාස් සප්ලිමන්ට් එක. විශේෂයෙන්ම මේ කලාඳුරු කියන එක අපිට දිලීර වෛරස් බැක්ටීරියා කියන තුනම නැති කරන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. එකම ආහාරයකින් මේ වර්ග තුනම විනාශ කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ කලාඳුරු. ක්ලිනිකල් රිසර්ච් ගොඩාක් තියෙනවා. ඒවා ඔබට අවශ්‍ය නම් මට ලබලා දෙන්න පුළුවන්. මොනවද විද්‍යාත්මකව අන්තර්ගත වෙලා තියෙන්නේ, මොන කෙමිකල් වර්ගද තියෙන්නේ, ලෝකෙ මොනවද කරලා තියෙන රිසර්ච් ආටිකල් කියන එක ඔබටත් හොයලා බලන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කොවිඩ් වෛරල් එක කාලේ කොරෝනා වෛරස් එක මර්ධනය කරන්න ලෝකෙම කරපු රිසර්ච් ආටිකල් හරහා පුළුවන් කියලා ඔප්පු වෙච්ච දෙයක් තමයි මේ කලාඳුරු එහෙම නැත්නම් නට් ග්‍රාස් කියලා කියන්නේ. ඉතින් අපේ ආයතනයේ නට් ග්‍රාස් කියන නමින් තමයි කලාඳුරු වල අරගෙන විචලනය කිරීමකට ලක් කරලා පවුඩර් එක විතරක් අරගෙන සප්ලිමන්ට් එකක් විදිහට නිෂ්පාදනය කරලා තියෙන්නේ.
ඒ වගේම තමයි ඉස්සර පුංචි බිලිඳුන්ට පුංචි දරුවන්ට බඩේ ඇතිවෙන අපහසුතාවලට උදර අපහසුතාවලට බඩ පිපෙනකොට කෑම රුචිය නැති වෙනකොට අර පිපාස වගේ ඇවිල්ලා අතිසාර තත්ත්ව වගේ ඇති වෙන වෙලාවල් වලදී නිරන්තරයෙන් පාවිච්චි කරපු දෙයක් තමයි මේ කලාඳුරු කියලා කියන්නේ. විශේෂයෙන්ම අජීර්ණ තත්ත්වවලදී වමනේ යනවා නම් ඒ වගේම අර කෑම රුචිය අඩු වෙලා උදර වේදනාවෙන් තියෙන පුංචි දරුවන්ට පණු රෝග තියෙන දරුවන්ට ඒ වගේම කුසගින්න වර්ධනය කරන්න බඩගිනි දැනෙන්නේ නැති දරුවන්ට එකතු කරපු දෙයක්. ආයුර්වේදයේ තියෙනවා මේ කලාඳුරු එකතු කරලා හදලා මුස්තකාරිෂ්ඨ කියලා පුංචි දරුවෝ වෙනුවෙන්ම වෙනම අරිෂ්ඨයක් සකස් කරලා. ඉතින් මේ කලාඳුරු වල කියන්නේ සාමාන්‍යයෙන් අර අපේ කුඩාන්තවල හැඩයට තමයි කලාඳුරු වල දුවන්නේ. මොකද ටිකක් දුරට ගිහිල්ලා මුලක් අලයක් එනවා ආයෙ ටිකක් දුර යනවා අලයක් එනවා අන්නේ විදිහට තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේ කුඩා අංශවල ක්‍රියාකාරීත්වය හොඳට හදලා ආහාර ජීර්ණ ක්‍රියාවලිය හොඳට ක්‍රමවත් කරන්න පුළුවන් දෙයක් විදිහට හඳුනගෙන තියෙනවා මේ කලාඳුරු. දැන් අද මේ වෙනකොට වෛරස් ආසාදන තත්ත්වයක් එක්ක සිද්ධ වෙනවා ගොඩාක් ආමාශගත රෝගී තත්ත්ව. විශේෂයෙන්ම වමන යනවා කැම රුචිය නැහැ ඒ වගේම ලූස් මෝෂන් අර ඉස්සර මේ වගේ පාචන තත්ත්ව ආවට පස්සේ කලාඳුරු ඒගොල්ලෝ කුඩු කරලා අරගෙන උණු වතුරට දාලා නටවලා මී පැණි එකතු කරලා බොන්න දීලා තියෙනවා සුවතාවය ලබා ගන්න. ඉතින් අපිටත් පුළුවන් අපේ ආයතනයේ අත්දැකීමෙන් මේක කියන්නේ කලාඳුරු වෛරස් ආසාදන තත්ත්වයක් වෙන මේ පාචනමය තත්ත්වය ඇවිල්ලා. දැන් සමහරුන්ට තියෙනවා අත්දැකීමෙන් රත්නපුරේ අපේ වැඩසටහනක් කරන වෙලාවේදී ඇඹිලි පිටියේ ඉඳන් යාවේ යාට ඒ වෙලාවේ වමන යනවා. වමන යනවත් එක්ක අනිත් පැත්තෙන්ම මේ මොහොතේම අපේ මේ මොනවාද පාචනමය වගේ තත්ත්වයක් පිට වෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ කලාඳුරු සප්ලිමන්ට් 4ක් ගලවලා අරගෙන නටන උණු වතුරට දාලා චුට්ටක් වහලා තියලා බොන්න දුන්නා අපි. වමන යන තත්ත්වවලම නැති වුණා. ඉතින් එහෙ වගේ අයට පැය 4න් 4ට අපිට දෙන්න පුළුවන් මේ නට්‍රාස් කරල් 4 ඒ ලබා දෙනකොට ඒගොල්ලන්ගේ මේ තත්ත්ව අයින් වෙලා යනවා. ඒ වගේම පණු රෝගවලට ඉස්සර පණු බෙහෙත් කියන දේවල් පාවිච්චි කරේ නැහැ ඇත්තටම. ස්වභාවික දේවල් තමයි පාවිච්චි කරේ. ඒතකොට මේ පණු රෝගවලට විශේෂයෙන්ම දීලා තියෙන දෙයක් කලාඳුරු. ඉතින් අර ඉස්සර පාණ්ඩුව වගේ රෝගී තත්ත්ව ඒ වගේ තිබුණා නම් එකතු කරලා තියෙනවා. උදර අතිසාර තත්ත්වවලදී. ඒ වගේම උදර වේදනා තත්ත්වවලදී. ඒ වගේම ඔසප් වේදනා තත්ත්වවලදී. ඒ වේදනාවන් නැති කරගන්න විශේෂයෙන් එකතු කරපු දෙයක්. ඒ වගේම තමයි වෛරස් ආසාදන. උණ හෙම්බෙරිස්සාව කැස්ස. විශේෂයෙන්ම අර පෙනහල්ල ඇතුලේ බල් ගන්න කැස්ස තියෙනවා ගොඩක් අයට රැඳිලා මේ සෙම ගැලවිලා යන්නේ නැහැ. එක්ක සෙම වියලිලා ගොඩාක් හිස රදේ එනවා. මේ නළලට උඩින් එනවා කෝටරක ප්‍රදාහය සයිනසයිටිස්. අපේ මේ හිස් කබලේ ලලාට අස්ති ඉස්සරහා තියෙනවා සිදුරු ගොඩක්. මෙන්න මේ සිදුරු ඇතුලේ සෙම පිරීලා සෙම ගල් වෙලා. සමහරුන්ට අඩිය තියෙනකොට අඩිය බිම වදිනකොට ඔළුව කැක්කුමයි. බිම බලන්න බෑ ඇස්සට රිදෙනවා. හරිම වේදනයි මේ ඇස් වටේ ඇතුළ කැක්කුමයි. මේ කියන්නේ සයිනසයිටිස් තත්ත්වය. ඒ වගේම අර බල්බල් සෙම. මෙන්න මේ තත්ත්ව තියෙන කෙනෙකුට කලාතුරු එකතු කරගන්න පුළුවන්. මේ අභ්‍යන්තරේ ගල් වෙලා තියෙන සෙම සම්පූර්ණයෙන් ගලවලා අයින් කරලා එළියට අයින් කරලා දාලා පිරිසිදු කරලා සෝපත් කිරීම සිද්ධ කරනවා. ඒකට කල්ගත වූ කැස්සක් තියෙනවා නම් හොද කරගන්න බැරුව සෙම අයින් කිරීම හරහා තමයි සෙම ශරීරයෙන් ඉවත් කිරීම හරහා සෝපත් වෙන්න උදව් කරන දෙයක් මේ නට්‍රාස්. ඒ වගේම තමයි විශේෂයෙන්ම උණ රෝගය. පුංචි දරුවන්ට උණ හැදෙනවා. එතකොට ගොඩ අයට මේ උණ රෝගී තත්ත්වය හදක් තියෙනවා. මේ උණ රෝගී තත්ත්වය ඇවිල්ලා සමහර වෙලාවට උණ වැඩි වෙලා විවිධ රෝග තත්ත්වවලට එන්න පුළුවන්. ඒ උණ කියන්නේ ඇත්තටම රෝග ලක්ෂණයක්. මේ තත්ත්වයේ තියෙන කෙනෙකුට ඒක මගහරව ගන්න, අයින් කරගන්න, එකතු කරගන්න පුළුවන් විශේෂ දෙයක්. මේ උණ වැඩිවීම කියනක නැති කරගන්න, එකතු කරගන්න පුළුවන් සුවිශේෂී දෙයක් තමයි මේ කලාඳුරු. ඒ වගේම පීනස තියෙන කෙනෙකුට, සොටු දියර ගලන කෙනෙකුට දැන් ඇත්තටම ගල් වෙච්ච සෙම අයින් කරනවා වගේම අර ගලාගෙන යන සොටු දියර සම්පූර්ණයෙන්ම
අර ඒක අසාමාන්‍ය විදිහට තියෙනවා නම් ඒ தත්ත්වය නවත්තන්න පුළුවන් හැකියාවක් මේ කලාඳුරු වලට තියෙනවා. දිලීර නාශන ගුණය. ඒ ඊගාවට තියෙන දේ. අපි බැක්ටීරියා, වෛරස්, දිලීර. එතකොට මේ දිලීර නාශන ගුණය කියන්නේ අපේ හැම ආසාදන තත්ත්ව ගොඩාක් වෙනවා දිලීර විදිහට. එතකොට මේ දිලීර ආසාදන තත්ත්වවලට ඉස්සර ඉඳන් අපි පාවිච්චි කරපු දෙයක්. දැන් බැක්ටීරියා දිලීර කියන දෙකටම මූණේ ආලේප කරා ගල ගාලා නගනයක් ආවහම කුරුලෑවක් ආවහම ඇල්දියෙන් උරච්චි කරලා මූණේ ගල ගාපු දෙයක්. මූණේ සම්පූර්ණයෙන්ම ආලේප කරපු දෙයක් තමයි ගල ගාලා මේ කලාඳුරු කියලා කියන්නේ. ඉතින් ආසාදන සමේ ආසාදන තත්ත්වවලට මතු පිට ආලේපනයක් විදිහට ආලේප කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ කලාඳුරු. කලාඳුරු වල තියෙනවා තුවාල සුවපත් කිරීමේ ගුණය. ඒ වගේම විශේෂයෙන් ඉකිලි කිහිලි ප්‍රදේශ කසනවා නම් සමහරුන්ට මේ සුදයාමේ කියන රෝගී තත්ත්වය තියෙන අයට ගොඩක් වෙලාවට රහස් ප්‍රදේශයේ සම්බන්ධයෙන් ස්මේල් එකක් එනවා ගඳක් එන්න පුළුවන් ඒ වගේම කසනවා පුදුම විදිහට මේ තත්ත්වයේ තියෙන කෙනෙකුට විශේෂයෙන් කලාඳුරු සප්ලිමන්ට් එක එකතු කරගන්න ගමන් ඉඟිනි එකතු කරගන්න ගමන් ඔන්තරා සබන් එකෙන් සෝදලා රිෂි ඔයිල් එක දින 7ක් විතර මේ රහස් ප්‍රදේශයේ හොඳට තෙල් බෝතලේ සොලවලා ආලේප කරන්න පුළුවන්. මොකද මේ තෙල් එකේ තියෙනවා කලාඳුරු. එතකොට මේ තියෙන තත්ත්වය මගහැර ගන්න පුළුවන් පානයක් විදිහට අර ඉඟිනි කැප්සූල් එක සප්ලිමන්ට් එක සහ කලාඳුරු එකතු කරගන්න පුළුවන්. ඒ වගේම දරුඵල නැති අයට ගර්භාෂයගත ප්‍රශ්න තියෙනවා නම් ඒ අයටත් අපි මේ කලාඳුරු එකතු කරනවා. සමේ රෝග තියෙන තත්ත්ව අලුහං කසන බිබිලි රෑෂ් ඒ වගේ දේවල් තියෙන අයට දිලීර නාශන ගුණය නිසා සුවපත් වෙන්න කලාඳුරු සප්ලිමන්ට් එක එහෙම නැත්නම් නට්‍රාස් එක අපි එකතු කරනවා. වෙරිකෝස් තියෙන තත්ත්වවලදී නහර ගැට ගැහිච්ච අවස්ථාවලදී ඒ වගේම ලේ යන අරසස් පොකුරු අරසස් ආමාශගත ඇතුලේ තුවාල විශේෂයෙන්ම මහ බඩවැලේ තුවාලමය තත්ත්වයක් තමයි අපිට ගුද මාර්ගයේ අවට අපේ මහාන්ත්‍රවල කෙලවර ඇති වෙන තුවාලමය තත්ත්වයක් මේ වෙලාවේදී අපි මේ කලාඳුරු එකත් එක්කලා ඉඟිනි එකතු කරනවා ඉඟිනි කිරි එක ඉඟිනි සප්ලිමන්ට් එක ලේ යන තත්ත්වය ගොඩාක් වැඩි නම් අපි ඒකට ගැනඩෝමත් කලාඳුරුත් එක්ක එකතු කරනවා ඒ වගේම තමයි විශේෂයෙන් සෙමහෙම් බිරිස්සාව උඩ කැස්ස මෙන්න මේ තත්ත්ව තියෙන කෙනෙකුට ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න මොරින්ගා එකත් එක්කලා කලාඳුරු පෙනහල්ල ආරක්ෂා කරන්න එක්කෝ බ්ලැක් ෂීට් එහෙම නැත්නම් බ්ලැක් ෂීට් සහ විතානිය දෙක අමුකරා දෙක එකතු කරලා තියෙන ප්‍රොටෙස්ටෝ එක අපි එකතු කරනවා. ඒ වගේම අසාත්මිකතාවයක් නිසා දෙයක් වෙනවා නම් ඒකටම අපි ස්පිරුලිනා එකතු කරනවා. එතන මේ කලාඳුරු කියන්නේ විවිධ දේවල් හරහා අපිට විශේෂයෙන්ම අපේ සෛල ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්ව ගණනාවකට බැක්ටීරියා වලින් අපිව ආරක්ෂා කරන්න ඒ වගේම ෆංගස් වලින් විශේෂයෙන්ම කැන්ඩිඩා වගේ දිලීර ආසාදන වලින් ආරක්ෂා කරන්න ශරීරයේ පුළුවන් දෙයක් තමයි මේ නට්‍රාස් කයෙම නැත්තම් කලාඳුරු. ඒ වගේම තමයි තුවාල සුවපත් කිරීමේ සුවිශේෂී ගුණයක් තියෙනවා. කල්ගත වූ තුවාල තියෙනවා නම් කැපුම් තුවාල තියෙනවා නම් ලේ යන තුවාල තියෙනවා නම් ඒ තුවාල වලට එකතු කරලා ඉක්මනින්ම පැසවන්න නැතුව සුව කරගන්න පුළුවන්කම ලැබෙනවා මේ කලාඳුරු එක නට්‍රාස් එක. එතකොට ගෙඩි වගේ ඉස්සර තිබුණාම ඒ ගෙඩි පුපුරලා යන්න ඒක ආලේප කරපු දෙයක් තමයි මේ කලාඳුරු කියලා කියන්නේ. ඉතින් ඒ වගේම විසප්පු මේ තියෙන තත්ත්ව ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අපස්මාර වගේ තියෙන රෝගීන්ට විශේෂයෙන්ම කලාඳුරු ගුණදායක වෙනවා. ඉතින් මේ නට්‍රාස් එක ගැන සරල විස්තරයක් මම කරේ. මේකේ විද්‍යාත්මකව මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ? එතකොට ෆ්‍රී රැඩිකල් ඇති කරන එක ශරීරයේ නැති කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ සියලුම තත්ත්ව ක්ලිනිකල් රිසර්ච් එක තවත් දවසක මම කතා කරන්නම්. ඕන කෙනෙකුට රිසර්ච් ආටිකල් එක ඕනි නම් ඉල්ලුවොත් ලබලා දීමේ හැකියාව තියෙනවා. මම සරලව මේ කතා කළේ හැමෝටම පැහැදිලි වෙන විදිහට තේරෙන විදිහට. ඉතින් මේ කලාඳුරු වල ස්ට්‍රක්ට් එක එකතු කරලා හදලා තියෙනවා ෆේස් වොෂ් එකක්. මූණ සෝදන්න පාවිච්චි කරන්න පුළුවන්. දැන් අද ඇත්තටම මූණ සෝදන්න සබන් පාවිච්චි කරන්නේ නැහැ අපි. මොකද සබන් වල තියෙන කිමිකල් වර්ග ගොඩාක් මූණට අහිත කරයි. එතකොට ගොඩක් වෙලාවට මුහුණේ සම කියන්නේ හරි සංවේදී අවයවයක්.
ඉතින් ඒක නිසා මුහුණට එකතු කරන්න අපි ගොඩාක් හොඳම දේවල් අරගෙන. ඉතින් එතනදිත් අපි පාවිච්චි කරනවා ෆේස් වොෂ් කෙමිකල්. ඉතින් මේ කෙමිකල් ෆේස් වොෂ් එකකින් වෙන්න පුළුවන් හානිදායක තත්ත්ව ටිකක් තියෙනවාමයි. ඉතින් මෙන්න මේ තත්ත්ව නැති කරගෙන අර අපිට ඒකත් සබාධම දෙයක් පාවිච්චි කරලා අපේ මූණ පැහැපත් කරගන්න පුළුවන් නම් ඉතින් ඒ වෙනුවෙන් තමයි විශේෂයෙන්ම මේ නට්‍රාස් ෆේස් වොෂ් එක සකස් කරලා තියෙන්නේ. අපි දැකලා තියෙනවා සමහර දරුවෝ ඉන්නවා කුරුලෑ පෙරිලා මූණේ. වැඩිහිටියොත් ඉන්නවා අර පැසවලා කහ පාටට පිරලා තියෙනවා අත තිබ්බොත් හරියට රස්නේ. අපි ඒ තත්ත්වයක් කියන්නේ කුරුලෑමේ තත්ත්වයක් නෙමෙයි ආසාදන තත්ත්වයක්. එතකොට එතන කුරුලෑවකට එහා ගියපු දෙයක් සිද්ධ වෙලා තියෙනවා. අහිතකර බැක්ටීරියා ආසාදනය වෙලා ඒ තැන ආසාදිත තත්ත්වයක් බවට පත් වෙලා තියෙන. ගොඩක් අයගේ මුහුණවල අපි දැකලා තියෙනවා රතු පාටට වටේ රතුම රතුයි මැද කහ පාටට හැදිලා තියෙනවා පොකුරු පොකුරු. මෙන්න මේ තත්ත්ව ආසාදන තත්ත්ව තියෙන ඕනම කෙනෙකුට මේ නට්‍රාස් ෆේස් වොෂ් එක පාවිච්චි කරන්න පුළුවන් ඒ කුරුලේ ආසාදන තත්ත්ව වලින් මිදෙන්න. ඉතින් එහෙම ගොඩාක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අත තියලා බැලුවහම මේ ප්‍රදේශය හරි රස්නේ මූණේ අනිත් ප්‍රදේශ වලට වැඩිය. මේ නට්‍රාස් ෆේස් වොෂ් එකෙන් සෝදලා රිෂි ඔයිල් එක ආලේප කරන්න පුළුවන් නම් ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවනි. ඉතින් ඒ වගේම මම ඊළඟ නිෂ්පාදනයේදී කතා කරනවා ඇයි කුරුලෑ හැදෙන්නේ කියන එක. ඒකට සමේ තෙල් ගතිය කුණුදෝවිලි බලපානවා වගේම අභ්‍යන්තර දේකුත් බලපානවා. එහෙම කුරුලෑ වලින් මොන දේ කරත් අයින් කරගන්න බැරි කෙනෙකුට මම ඊළඟට කතා කරන නිෂ්පාදනයේ සහ මේ නට්‍රාස් කලාඳුරු කියන එක ඔබට පානය කරන ගමන් ඉඟිනි කලාඳුරු සහ මම ඊළඟට කතා කරන නිෂ්පාදනයේ හරහා සදහටම ඔබේ මූණෙන් කුරුලය අයින් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ බොහොම වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ අපේ මුහුණට සිසිලසක් ගෙන දෙන ෆේස් වොෂ් එකක්. ඉතින් කෙමිකල් පාවිච්චි කරන කෙනෙකුට අරගෙන අත් විඳලා බලන්න පුළුවන්. අත් විඳලා බලලා හොඳයි නම් ඊළඟට දිගටම පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. දැන් ගොඩක් වෙලාවට අපි කතා කරන ක්‍රීම් වර්ග ඒ වගේම ෆේස් වොෂ් සහ ආලේපන වර්ග නැචරල් කියලා කිව්වට ඒ අදාළ සංඝටකෙන් 103ක් විතර තමයි එකතු කරලා තියෙන්නේ. ඔබ හොයලා බලන්න. හැබැයි අපි මේ නට්‍රාස් ෆේස් වොෂ් එක කියන්නේ 140කට වැඩි ප්‍රමාණයක් කලාදුරු සාරය එකතු කරලා සකස් කරලා තියෙන ස්ට්‍රැක්ට් එක අරගෙන තමයි එකතු කරලා තියෙන්නේ. ඉතින් ගුණාත්මක භාවයෙන් ඉහළ ගුණාත්මක භාවයක් ලබා ගන්න පුළුවන් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ එදිනෙදා ජීවිතේ අපිට පාවිච්චි කරන්න අත්‍යවශ්‍යම වෙන දෙයක්. අපේ දෑත කියන්නේ කුණු දූවිලි පිරිච්ච ගබඩාවක්. අපි හැමතැනම අල්ලනවා. එතකොට අපේ අත් තමයි ගොඩක් වෙලාවට ස්පර්ශ වෙලා අපේ මූණ ඒ වගේම අපේ මුඛය ආශ්‍රිත ප්‍රදේශවලට නිරන්තරයෙන්ම අපේ අත ගැටෙනවා. අපි මූණ ටිෂු එකකින් පිහදාන්න ගත්තත් මොන වෙලාවෙ ගත්තත් අපේ අත් දෙක තමයි ගොඩක් වෙලාවට ගැටෙන්නේ. ඉතින් අපේ දෑත කියන්නේ ගොඩාක් පිරිසිදුව තියාගන්න ඕනේ දෙයක්. අද මේ වෙනකොට අහිතකර සබන් වර්ගවල කෙමිකල් නිසා ගොඩක් අයගේ දෑත් අවර්ණයි. ඒ වගේම අනිත් සමේ කොටස් වලට වැඩිය දෑතේ සම දි รา පත් වෙලා අව පැහැවෙලා නියපොතු වටේ අවර්ණ වෙලා ඒ වගේම අර නියපොතු අයින දිගට ආසාදන තත්ත්ව ඇවිල්ලා වටේට සමහර කෙනෙක්ගේ නියපොතු වටේ පැසවලා හරියට ඉදිමිලා තියෙනවා. ඔබ අපි මමත් දැකලා තියෙනවා. මම දීලත් තියෙනවා එහෙම අයට මේ රතුම රතු වෙලා අර පොල් වගේ ඒවා මිරිකනකොට අර කුඩු සම්පූර්ණ අර අස්සේ රැඳි පැසවන්න පටන් ගන්නවා. ඊළඟට නියපොත්ත කළු වෙන්න පටන් ගන්නවා. අර කළු වෙලා කොටස් වගේ නියපොත්ත අර කෑලි වල ගොඩලි වගේ වෙනස් වෙන්න පටන් ගන්නවා. අර දිලිසෙන පුෂ්ඨය නැතුව. මේ බැක්ටීරියා ආසාදන තත්ත්ව සහ දිලීර ආසාදන තත්ත්ව විශේෂයෙන් දිලීර ආසාදන තත්ත්වයක්. ඉතින් ගොඩාක් වෙලාවට කියනවා ප්‍රතිකාර ගත්තට සුව වුණේ නැහැ කියලා. මම මගේ අත්දැකීමක් තමයි මේ බෙදාගන්නේ. මම මේ නට්‍රාස් ෆේස් වොෂ් එක යාට දුන්නා. දීලා එයාගේ මේ ඇඟිලි වටේ පැසවල තියෙනවට බින්දුවක් දාලා විනාඩි 20ක් ඉන්න කියලා කිව්වා. වතුර මුකුත් එකතු නොකර දාලා ඊට පස්සේ මම හොඳට සෝදන්න කියලා කිව්වා. සෝදලා ඉවර වෙලාවට මොරින්ගා එක බොන්න දුන්නා, නට්‍රාස් එක බොන්න දුන්නා, රිෂි ඔයිල් එක හැමදාම රැට මේ නියපොතු වල ඔතන්න දුන්නා
ගෝස් එකකින් තෙමලා. ඇත්තටම අද වෙනකොට එයාගේ ඇඟිලි පහේම තිබිච්ච කෙනෙක් හරි වේදනාවෙන් ඉඳපු කෙනෙක් අද හොඳ වෙලා තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට මේක එන්නේ අත සෝදන්න හෑන්ඩ් වොෂ් එකක් විදිහට. මම පාවිච්චි කරන දේවල් ටික ඔබත් එක්ක බෙදා හදා ගන්න මේකේ කොහෙවත් අන්තර්ගත කළා නැහැ මම මේ කියන කාරණා सिद्ध කරන්න කියලා. හැබැයි මම ජීවිතේ කරපු දේවල්. ඒකට මේකේ එකතු කරලා තියෙන කලාඳුරු සාරය. අපි එලි මහනක තිබ්බොත් හිරුවෙලියත් එක්ක මේ වර්ණය පවා වෙනස් වෙනවා. මොකද ස්වභාවිකම විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඉතින් ගෙදර ඉන්න පුංචි දරුවට ඉඳන් අත් දෙක සෝදන්න දෙන්න පුළුවන් සුදුසුම දෙයක්. විශේෂයෙන් බැක්ටීරියා සහ දිලීර තත්ත්ව අපේ අත්වලින් අයින් වෙනවා වෛරස් ආසාදන අපේ අත්වලින් අයින් වෙනවා මොකද ඇන්ටි බැක්ටීරියල් ඇන්ටි ෆංගල් ඇන්ටි වෛරල් කියන දේ කලාඳුරු වල තියෙන නිසා. එතකොට අපිට ගෙදර මුළු තැන්ගේ බාත්රූම් එකේ අනිවාර්යෙන් තියන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම මම පාවිච්චි කරනවා එළවලු සෝදාන්න. මොකද මේකේ බින්දුවක් විතර බොහොම පුංචි ප්‍රමාණයක් එකතු කරලා එළවලු සෝදනවා. එතකොට මගේ අත්දැකීම් තමයි ඔය සමහර එළවලු වර්ග ගෙනල්ලා මේකෙන් සෝදලා ඒ සෝදපු වතුර එක මල් ගස් වලට දැම්මහම හොඳට මල් පිපෙනවා. ඒකට නට් ග්‍රාස් නිසා නෙමෙයි අර එළවලු වල තියෙන සමහර මල් පිපෙන්න ගස් හැදෙන්න ගහලා තියෙන හෝමෝන් වර්ග කිමිකල් වර්ග ටික අයින් වෙලා. ඒකට කොළ එළවලු එහෙම විශේෂයෙන් සෝදන්න මම පාවිච්චි කරනවා බොහොම පුංචි ප්‍රමාණයක්. මොකද අපේ මේක නැචරල් දෙයක්. ඒක නිසා අපිට එකතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම කකුල් වල මාපට ඇඟිල්ල වටේ ආසාදන තත්ත්ව තියන අය ඉන්නවා. නියපොත දුර්වර්ණ වෙච්ච අය ඉන්නවා. එතකොට මේ කකුල් දෙක විශේෂයෙන් සෝදන්න මම වතුර එකකට උණු වතුරට එකතු කරලා පාවිච්චි කරන්න ගොඩාක් අයට දීලා තියෙනවා. ඒ වගේම අර නියපොතු ආසාදනය වෙච්ච තැනට දාලා තියලා ඒ පැසවපු තත්ත්ව සම්පූර්ණයෙන් අයින් කරගන්න පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම විලුඹ පැලිලා කකුල් පැලෙනවා කියනවා. මේ අවස්ථාවේදී තුවාල ගොඩක් රෑෂ් එහෙම තියෙන අයට සෝදන්න මම නට්‍රාස් ෆේස් වොෂ් එක දෙනවා. හොඳට තුවාල මේකෙන් සෝදලා අපේම දේවල් තමයි පාවිච්චි කරන්නේ. රිෂි ඔයිල් එක විශේෂයෙන් ඉඟිනි කැප්සූල් එකේ පවුඩර් එක ඒ වගේම කලාඳුරු කැප්සූල් එකේ පවුඩර් එක. ඉතින් මගේ දරුවෝ ඉන්නවා ඇත්තටම ආයතනයත් එක්ක එකතු වෙලා ඉන්න දියවැඩියා රෝගීන්ගේ අවුරුදු ගණන් පරණ වෙච්ච තුවාල මේ වෙනකොට සුවපත් කරමින් ඉන්නවා. විශේෂයෙන් මගේ රත්නපුරේ දරුවෙක් ඉන්නවා. එයා කාමරයට දාලා කාමරේ දොර වහලා තිබිලා තියෙන්නේ. ඒ තරම් තුවාලේ අරිනකොටත් ඉවසන්න බැරි තරම් දුගදක් හමන තත්ත්වයට පත් වෙච්ච තුවාලයක්. අද මේ වෙනකොට 75%කට පැත්තේ තුවාලේ සුවපත් භාවයට ගෙනල්ලා තියෙනවා. ඉතින් සෝදන්න පාවිච්චි කරේ හෑන්ඩ් වොෂ් එක. ඒ වගේම ගොඩක් අය ඉන්නවා ඒ වගේ අත්දැකීම් තියන අය. ඉතින් ඒ තත්ත්වවලදී විශේෂයෙන් පාවිච්චි කරන්න පුළුවන්. අපේ සමහරු නම් මේකෙන් ටූත් පේස්ට් එකක් නෙවෙයි නමුත් දත් මදිනවා. අර බුලත් පිට කන අය ගොඩක් කහට තත්ත්ව බැඳලා තියෙන්නේ. එතකොට සිගරට් බොන කෙනෙක්ගේ අර දත්වල බැඳෙන තත්ත්වය සම්පූර්ණයෙන් අයින් වෙනවා. දත් මදින්න පවා පාවිච්චි කරන්න පුළුවන් දෙයක් මේ කලාඳුරු වලින් හදලා තියෙන ෆේස් වොෂ් එක. ඉතින් මං හිතන්නේ ඒ තත්ත්ව කෙසේ වෙතත් අපේ දෑත පිරිසිදු කරන්න ගෙදරකට තිබිය යුතුම දෙයක්. අපි කෙමිකල් වෙනුවට පාවිච්චි කරන්න එකතු කරන්න පුළුවන් දෙයක්. ස්තුතියි ඔබතුමාට. අපි අපේ ඊළඟ නිෂ්පාදනයට යන් මම කැමති යන්න ඉස්සෙල්ලා කලාඳුරු සම්බන්ධයෙන් නට්‍රාස් සම්බන්ධයෙන් අහන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් අපි කතා කරමු. ඒ වගේම තමයි අද එන වෛරස් ආසාදන තත්ත්වවලින් අපිට ආරක්ෂා වෙන්න දෛනික ජීවිතේ අපිට අඩුම තරමේ දවසක් කර දවසක්වත් එකක් එකතු කරගන්න පුළුවන් නම් ලොකු ප්‍රතිඵල ගොඩක් ලබා ගන්න පුළුවන් දෙයක් මේ නට්‍රාස් සප්ලිමන්ට් එක. මොනවා හෝ දෙයක් අහන්න තියෙනවා නම් අපි මේ නිෂ්පාදනය සම්බන්ධයෙන් කතා කරලා අපි ඉදිරියට යමු. මිස් දිලීර සඳහා සාධන සඳහා මේක ඉතා හොඳ ප්‍රොඩක්ට්
එඟට ගන්න. මේක ගානවා නම් කොහොමද ගන්නෙ? නට්ග්‍රාස් අ, කැප්සූල් එක ගැන මම කතා කරන්නේ. නට්ග්‍රාස් කැප්සූල් එක දැන් දිලීර ආසාදන විදිහට අපිට ගොඩාක් එන්න පුළුවන් දෙයක් තමයි අලුහන්. ඒ වගේම රෑෂ් එන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට අපිට සප්ලිමන්ට් එක ගලවලා රිෂි ඔයිල් එකට පොඩි දැන් ගොඩක් වෙලාවට මම කරන දෙයක් තමයි රිෂි ඔයිල් එකට මේ එකතු කරනවා. මාව ඇහෙන්නේ නැද්ද? මාව ඇහෙනව නේද? ඇහෙනවා ඔව් මිස්. දැන් ඔව් රිෂි ඔයිල් වලට වැඩිපුර ටිකක් එකතු කරලා ඔයිල් එකත් එක්ක ආලේප කරනවා. මොකද වර්ජින් කොකොනට් ඔයිල් කියන්නේ මේ කියන තත්ත්වවලට ගොඩාක් සපෝට් කරන එකක්. ඒක නිසා එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඇල් වතුරත් එක්ක පිරිසිදු ඇල් වතුරෙන් ආලේප කරන්න පුළුවන් කුඩු ටික. කරල ගලවලා එන කුඩු. කැප්සූල් එක කරලා ඕපන් ගලවලා එන කරලා කුඩු එන නේද කුඩු මිස්? එක. කුඩු එකෙන්. ඒ වගේම තමයි හරි මම මිස්. හරි. රූපලාවන්‍ය පැත්ත ඇත්තටම කතා කරේ නැහැ. රූපලාවන්‍ය දැන් අපේ බියුටි පැත්තේ වෙනම ට්‍රේනින් යනවා, ප්‍රෝග්‍රෑම් තියෙනවා, සර්ටිෆිකේට් එක පවා දෙනවා. සම්පූර්ණ ෆේෂල් එක කරනවා අපේ මේ සප්ලිමන්ට් වලින්. එතකොට මේ නට්ග්‍රාස් සප්ලිමන්ට් එක කියන්නේ ෆේෂල් එකේදී ස්ක්‍රබ් එකක් විදිහට පාවිච්චි කරන්නේ නට්ග්‍රාස් සප්ලිමන්ට් එක. කරල ගලවලා අතට අරගෙන ඇත්තටම අපි ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. ඇල් වතුර චුට්ටක් එකතු කරලා පිරිසිදු ඇල් වතුර අපේ උඩු අතට කවාකාරව මූණේ ආලේප කරන්න පුළුවන්. මැරුණු සමයින් කරගන්න ස්ක්‍රබ් එකක් විදිහට. ෆේෂල් එකේ ස්ක්‍රබ් එකක් විදිහට පාවිච්චි කරනවා මේ කලාඳුරු. මොකද කලාඳුරු කියලා කියන්නේ අපේ හැම පැහැපත් කරන්න පුළුවන් ප්‍රබල හැකියාවක් දෙන සංයෝග අන්තර්ගත දෙයක්. ඒ වගේම ඇස් වටා කළු වෙච්ච කෙනෙකුට නිදි මරලා ඇස් වටා කළු වෙනවා නම් ඒක අයින් කරගන්න ටිකක් අමාරුයි. නමුත් සාමාන්‍ය නිින්දක් තියෙන කෙනෙකුට ඇස් වටා කළු වීම ඇති වෙනවා නම් අනිවාර්යෙන් නට්ග්‍රාස් එකතු කරනවා. මොකද එයාගේ සයිනස් ඇස් වටා තියෙන කෝටරකවල සෙම සහ සෙම සම්බන්ධ ගැටලු ටිකක් එක්ක තමයි ඒ ඇස් වටා කළු වීම වෙන්නේ. එතකොට ප්‍රධාන එකතු කරන දෙයක් මේ නට්ග්‍රාස්. රූපලාවන්‍ය පැත්තෙත් ගොඩාක් මේක කතා කරන දෙයක්. අපේ රූපලාවන්‍ය නිෂ්පාදනයක් වලටත් එකතු කරලා තියෙන්නේ ඒ නිසාමයි. හරි. හරි ඕනිම දෙයක් තියෙනවා නම් අපි අවසානයේ ආයි කතා කරමු. මම යන්නම් ඊළඟ නිෂ්පාදනයට ස්පිරුලිනා. මේ තියෙන්නේ මුහුදු පතුලේ හැදෙන ස්පිරුලිනා වල ස්වභාවය. මේක සර්පිලාකාරයි. නීල හරිත ඇල්ගී එකක්. අපි නාසායතන ගගනගාමීන් ආහාර විදිහට එකතු කරගන්න ප්‍රධාන දෙයක් තමයි මේ ස්පිරුලිනා කියලා කියන්නේ. එතකොට මේ මුළු ලෝකෙටම ආපු ප්‍රභා සංශ්ලේෂී ජීවියා තමයි මේ ස්පිරුලිනා කියලා ශාකය තමයි මේ ස්පිරුලිනා කියලා හඳුන්වන්නේ. එතකොට ගංගා වැව් ඇලදොල ආශ්‍රිතව මුහුදු පතුලේ තමයි විශේෂයෙන්ම මේ ස්පිරුලිනා කියන නීල හරිත ඇල්ගී එක වර්ධනය වෙන්නේ. එතකොට මේක වර්ණක දෙකකින් තියෙනවා ගොඩක් වෙලාවට. එකක් කොළ පාටයි අනිත් එක නිල් කොළ පාටයි. එතකොට මේ කොළ පාට ස්පිරුලිනා එකේ ගොඩක් වෙලාවට වැඩිපුර තියෙන්නේ ක්ලෝරොෆිල් කියන සංයෝගය. ඒ වගේම තමයි අර මේක නිල් කොළ පැහැති හැඩය ගන්නවා. එතකොට ෆයිබෝසයිනින් කියන වර්ණකයේ තමයි එතෙන්දී වැඩිපුර ඉස්මතු වෙන්නේ. මෙන්න මේ කියන වර්ණක දෙක තමයි අන්තර්ගත වෙන්නේ. ඇත්තටම මේ ප්‍රභා සංශ්ලේෂී මේ මුළු ලෝකෙමටම ආපු ප්‍රධානම ශාකය. එතකොට සිද්ධ වෙන ප්‍රධානම දෙයක් තමයි මේ ක්ලෝරොෆිල් කියලා කියන්නේ හරිත ලව. මේ හරිත ලව හරහා තමයි ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාත්මක වෙන්නේ. අපේ හිරුවෙලිය උත්ප්‍රේරකයක් විදිහට අරගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය උපයෝගී කරගෙන H2O ඔක්සිජන් නිෂ්පාදනය කිරීම සහ ආහාර නිෂ්පාදනය කිරීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ ක්ලෝරොෆිල් හරහා. එතකොට හරිතප්පත කියලා කියනවා හරිත ලව කියලා කියනවා. එතකොට මෙන්න මේකේ විශේෂයෙන්ම තියෙනවා මේ අපේ ශරීරයට ඕන කරන ප්‍රධාන ඇන්ටි ඔක්සයිඩ් ගණනාවක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ ස්පිරුලිනා වල පරීක්ෂණය කරන්නේ නාසා ආයතනය. නාසා ආයතනය පරීක්ෂණය කරන්න හේතුව තමයි දැන් උඩු ගුවනේ රැඳෙන කෙනෙක් මාස ගණන්
සති ගණන් මාස ගණන් ඉන්නවා. එතකොට ඒ ගගනගාමීන්ට ආහාර ගෙනියන්න බෑ විශේෂිත දේවල්. තියාලා ගන්න ආහාරත් එක්කලා එක මොහොතක ඒගොල්ලන්ගේ මාංශ පේශි ෂය වෙන්න පටන් ගන්නවා. අස්තිවල ඝනත්වය නැති වෙන්න පටන් ගන්නවා. එතකොට ඇඟ දුර්වල වෙන්න පටන් ගන්නවා. එතකොට ඇඟේ පණ නැති ගතියක් එන්න මෙන්න මේ වගේ තත්ත්ව එනකොට ගගනගාමීන්ට දෙන්න සුදුසු ආහාරයක් මොකක්ද කියන එක බලන්න තමයි නාසායතනය මේ පරීක්ෂණය කරන්නේ. මේ වෙලාවේ පරීක්ෂණයට ලක් වෙන ප්‍රධානම දෙයක් තමයි මේ ස්පිරුලිනා කියන එක. එතකොට මේ ස්පිරුලිනා හරහා හොයා ගන්නවා එළවලු කිලෝ 1000ක පළතුරු කිලෝ 1000ක තියෙන ಗುಣ එක ස්පිරුලිනා කිලෝ එකක තියෙනවා කියලා. ඒ කියන්නේ අධිපෝෂණ කබඩාවක් විදිහට හඳුන ගන්නවා ස්පිරුලිනා කියන දේ. එතකොට මේ ස්පිරුලිනා වලට විශේෂයෙන්ම මාංශ පේශි වර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා. අස්ථි ශක්තිමත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මල්ටි විටමින් එකක් විදිහට හඳුන ගන්නවා සබාදහමෙන් එන නැචරල් මල්ටි විටමින් එකක්. ඒ කියන්නේ විටමින් A, B, C, D, පෝලික් ඇසිඩ් යකඩ. මෙන්න මේ කියන සියල්ලම තියෙන එකම ශාක ප්‍රභේදයක් විදිහට හඳුන ගන්නවා. විශේෂයෙන්ම මෙතෙන්දී විටමින් A කාණ්ඩය ඒ වගේම B කාණ්ඩයේ විටමින් වර්ග සියල්ල සහ විශේෂයෙන් B12 කියන එක අන්තර්ගතයි මේ ස්පිරුලිනා වල. එතකොට ඒ වගේම ෆැටි ඇසිඩ්, ඔමේගා 3, ෆයිටෝකෙමිකල්, ගැමා ලෙනයිනෝ ඇසිඩ් එක විශේෂයෙන්ම මව් කිරි වල විතරයි අන්තර්ගත වෙන්නේ මේ ගැමා ලෙනයිනෝ ඇසිඩ් එක. වෙන කිසිම දෙයක අන්තර්ගත නැහැ. මේ මව් කිරි වල අන්තර්ගත ගැමා ලෙනයිනෝ ඇසිඩ් එක පවා අන්තර්ගත වෙලා තියෙනවා මේ ස්පිරුලිනා වල. ඒ වගේම ලෝකේම යකඩ ගබඩාවක් විදිහට හඳුන්වනවා මේ ස්පිරුලිනා. දැන් සාමාන්‍ය වෙළඳපොලේ තියෙන සප්ලිමන්ට් වර්ග වලින් යකඩ ශරීරයට දෙන ඒවට වැඩිය 6 ගුණයක් වැඩිපුර ක්‍රියාත්මක වෙලා යකඩ ශරීරයට දෙන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ස්පිරුලිනා වලට. ඒ වගේම අස්ථි වර්ධනයට ඕන කරන සියලුම සංඝටක පවා මේකේ අන්තර්ගතයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් අපි සත්ව ආහාර මිනිස් සිරුරට 120ක් සත්ව තෙල් කියන සත්ව ඇමයිනෝ අම්ල වර්ග ගන්න අත්‍යවශ්‍ය වෙනවා සත්ව කොටස්. 120ක් ඇමයිනෝ අම්ල වර්ග වලට තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඇමයිනෝ අම්ල වර්ග අපේ ශරීරයේ තියෙනවා 9ක්. මෙන්න මේ ඇමයිනෝ වර්ග 9න් බහුතරයක් දේවල් ගන්න අපි කුකුල් මස්, හරක් මස්, බිත්තර ඒ වගේ දේවල් වලින්. මාළු ඒ හරහා. දැන් ඔය ගොඩක් කලාවට ෆිෂ් ඔයිල් කැප්සූල් එහෙම ඇමයිනෝ අම්ල වර්ග ශරීරයේ අඩු වුණාම දෙන දෙයක්. හැබැයි සබාදහමෙන් ස්වභාවික විදිහටම ශාකයක මේ ඇමයිනෝ වර්ග 9ම තියෙනවා නම් ඒ තියෙන්නේ ස්පිරුලිනා වල. ඒකට ශරීරයට අත්‍යවශ්‍ය කරන ඇමයිනෝ අම්ල වර්ග 9ම අන්තර්ගත වෙලා තියෙන දෙයක් තමයි ස්පිරුලිනා. මස් මාළු ආහාරයට ගන්න නැති සත්ත්ව ආහාරයට ගන්න නැති කෙනෙකුට මේ ඇමයිනෝ අම්ල වර්ගවල හිඟතාවයක් ශරීරයේ ඇති වෙනවා. මෙන්න මේ ඇති වෙන උණ තත්ත්වය නැති කරගන්න එකතු කරගන්න පුළුවන් ප්‍රබල දෙයක් තමයි මේ ස්පිරුලිනා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම ප්‍රෝටීන් ගබඩාවක්. එතකොට ඒ වගේම බීටා කැරොටින් විශේෂයෙන්ම බීටා කැරොටින් අන්තර්ගත වෙලා තියෙන දෙයක් තමයි මේ ස්පිරුලිනා කියන්නේ. ස්වභාවිකව ඔමේගා 3 ඔමේගා 6 අම්ල අන්තර්ගතයි. එතකොට අපි ලස්සන වෙනකොට ගොඩාක් මේ දවස්වල කතා කරන දෙයක් තමයි කොලජන්. කොලජන් බූස්ට් එකක් විදිහට සබාදහමෙන් ක්‍රියාත්මක කරන දෙයක් මේ ස්පිරුලිනා කියලා කියන්නේ. හැමේ ලස්සන ඇති කරන්න මේ හැමේ අපේ පිට ස්තරයයි ඇතුළේ මාංශ පේශී අතර තියෙන කණ්ඩරා ටික ශක්තිමත් කරලා එල්ලා වැටෙනු හැමක් නැති කරලා හොඳ ලස්සන දිලිසෙන හැමක් ඇති කරගන්න අර හොඳ ෂයිනින් එකක් තියෙන තත්ත්වයට එන්න අපි ගොඩක් වෙලාවට මේ කොලජන් භාවිතා කරනවා. ඉතින් කොලජන් විශේෂයෙන් පිරුණු දෙයක් තමයි මේ ස්පිරුලිනා කියලා කියන්නේ. ඉතින් මේ ස්පිරුලිනා ශරීරයට එකතු කරගන්නකොට ගොඩ වාසි ටිකක් තියෙනවා. එතන ප්‍රධානම තියෙන වාසි කිහිපයක් ගැන මම කතා කරන්නම්. විශේෂයෙන්ම අපිට ශරීරයේ සෛල ඇතුළ ඇති වෙනවා මේ අපි කතා කරනවා මේක ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක කියලා. ඔබට
සර්ච් කරලා බලන්න පුළුවන් මොකද්ද මේ කියන කතා මේ తත්වය කියන එක. අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙනකොට ඒ පරිවෘත්තීය ක්‍රියා වෙනස් වෙනකොට ඒවත් එක්ක මේ බැඳිලා තියෙන විවිධ සංයෝග නිසා අපේ සෛලවල ක්‍රියාකාරීත්වයට හානි වෙනවා. මේ සෛලවල තියෙන ස්වභාවික ක්‍රියාකාරීත්වයට අපේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වල සෛලය ඇතුලේ වෙනස්කම් ඇති වෙනවා. මෙන්න මේ වෙලාවේදී අපේ දැන් ප්‍රෝටෝන වැඩි තැනකට ඉලෙක්ට්‍රෝන තියෙන තැනකින් ගලවලා ගන්නවා. එතකොට අස්ථායී සෛලයක් තමයි හැදෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය වෙනකොට තමයි අපි කියන්නේ මේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එකක් වෙනවා කියලා. මෙන්න මේ තත්ත්වයේදී පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය ඇතුලේ සිද්ධ වෙන වෙනස්කම ආපහු යථා තත්ත්වයට පත් කරලා හරිම විදිහට අපේ සෛල ටික ක්‍රියාත්මක කරවන්න පුළුවන් දෙයක් තමයි මේ ස්පිරුලිනා කියලා කියන්නේ. එතකොට ෆ්‍රී රැඩිකල් වැඩි වෙන එක පිළිකාමය තත්ත්වයක් ඇති වෙන්න හේතුවක්. මේ ෆ්‍රී රැඩිකල් අඩු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ප්‍රතිඔක්සිකාරක ගණනාවක් අන්තර්ගත වෙලා තියෙනවා මේ ස්පිරුලිනා වල. ඉතින් මේ ෆ්‍රී රැඩිකල් තත්ත්වය අයින් කර ගැනීම කියලා කියන්නේම විශේෂයෙන්ම ෆ්‍රී රැඩිකල් වැඩි වෙනවා කියන්නේ පිළිකාමය තත්යකට ඇති වෙන්න පුළුවන් අද අපි ගන්න ආහාරات එක්කලා. ඒකට මේ ස්පිරුලිනා සපෝට් කරනවා උදව් කරනවා අපිට මේ මෙන්න මේ පිළිකා තත්ත්ව වලින් අයින් වෙන. විශේෂයෙන් මම අර ඉස්සෙල්ලා කතා කරා සෙම්පතිශ්‍යාව සොටු දියර ගලනවා සමහර වෙලාවට වීස් එක එනවා. ඇලර්ජි තත්ත්ව ඇඟේ තියෙනවා නම් අසාත්මිකතා තියෙනවා නම් සමහරුන්ගේ තමන්ගේ ශරීරය ඇතුලේ මේ ඇලර්ජි තත්ත්ව නිර්මාණය කරනවා. බාහිරෙන් එනවට වැඩිය මෙන්න මේ තත්ත්ව තියෙන කෙනෙකුට විශේෂයෙන් සුදුසු දෙයක් තමයි මේ ස්පිරුලිනා කියලා කියන්නේ. ඒ වගේම තමයි ස්පිරුලිනා අපිට එකතු කරගන්න පුළුවන් විශේෂිත රෝගී තත්ත්ව තියෙන අයට උදව්වක් විදිහට. ගොඩ කොලෙස්ටරෝල් වැඩිපුර තියෙන කෙනෙකුට අර නිල් පාටට තියෙන මේ ෆයිබෝසයිටින් කියන සංයෝගයේ ශරීරය තුළ ස්වභාවිකවම කොලෙස්ටරෝල් අඩු කරවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි සමා වෙන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපිට දැන් මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්නයක් ඩෙන්ගු. ප්ලේට්ලට් කවුන්ට් එක බිඳ වැටෙනවා වේගයෙන්. මෙන්න මේ තත්ත්වයේ තියෙන ඕනම කෙනෙකුට මම මේ කතා කරන ස්පිරුලිනා එකත් එක්කලා ඊළඟට කතා කරන නිෂ්පාදනය පැය 4න් 4ට කරල් 4 එකතු කරන්න පුළුවන්. ඉක්මනින්ම ප්ලේට්ලට් කවුන්ට් එක වැඩි කරනවා. ශරීරයේ දුර්වල අයට පුංචි දරුවගේ ඉඳන් විශේෂයෙන්ම ප්‍රෙග්නන්ට් අම්මලාට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් මේ ස්පිරුලිනා කියන්නේ. පෝෂණ ගබඩාවක් මල්ටි විටමින් එකක්. අපේ ආයතනයේ ඉන්නවා නායක නායිකාවන් මේ විශේෂයෙන්ම නායිකාවන් තමන් පිළිමෙන් දරු ප්‍රසූතිය වෙලාවේදී තමන් විටමින් වර්ග ගන්නේ නැතුව විටමින් වෙනුවට අරගෙන තියෙන මේ ස්පිරුලිනා කියන එක. එතකොට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට විශේෂයෙන්ම එකතු කරගන්න පුළුවන් දෙයක්. අර කුසේ ඉන්න දරුවට පවා අවශ්‍ය කරන පෝෂණ සංඝටක සියල්ල ලබලා දෙන දෙයක්. පුංචි දරුවන්ට අපිට එකතු කරන්න පුළුවන්. ගොඩක් අය මැසිවිලි නගනවා කෑම රුචිය නැහැ, දරුවෝ කන්නේ නැහැ, දරුවන්ගේ බර ගොඩාක් අඩුයි කියලා. මෙන්න මේ අයට විශේෂයෙන් දෙන්න පුළුවන් ප්‍රෝටීන් ගබඩාවක්. ඒ වගේම තමයි වයෝ වෘද්ධ අයට. කෑම කන්නේ නැති රෝගී තත්ත්වවල ඉන්න අයට විශේෂයෙන් එකතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි යකඩ ඌනතාවයේ තියෙන අයට. ශරීරයේ HB කවුන්ට් එක අඩුයි කියලා කියන ඕනම කෙනෙකුට ඒ තත්ත්වය වර්ධනය කරගන්න දෙන්න පුළුවන් ප්‍රබල දෙයක් ස්පිරුලිනා කියලා කියන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ ගට් හෙල්ත් එක හදනවා. මේ තියෙන ස්පිරුලිනා සප්ලිමන්ට් එක අපේ එහා පැත්තෙන් තියෙන රූපලාවන්‍ය නිෂ්පාදනයක් ස්පිරුලිනා ෆේස් පැක් එක. අපේ ගට් හෙල්ත් එක හදනවා. මොකද්ද මේ ගට් හෙල්ත් එක කියන්නේ? අපේ ආමාශයේ තියෙන ස්වභාවික ක්‍රියාවලිය හදනවා.
අපේ කුඩාන්ත්‍රවල තියෙන ස්වභාවික ක්‍රියාවලිය හදනවා. ආමාශගත සෞඛ්‍ය තත්ත්වය හොඳ තැනට ගේනවා. අපි ගන්න ආහාර රටාවත් එක්කලා අපි ගන්න අහිතකර බැක්ටීරියාමය ආහාර නිසා අපේ මේ ශරීරය ඇතුලේ සිද්ධ වෙන පරිවෘත්තීය ක්‍රියාව ආහාර ජීර්ණ ක්‍රියාවලිය වෙනස් වෙනවා. මොකද හිතකර බැක්ටීරියා අඩු වෙන්න හේතුවක් වෙනවා මේ අහිතකර බැක්ටීරියා ප්‍රමාණය වැඩි වෙනකොට. මෙන්න මේ අහිතකර බැක්ටීරියා වැඩි වෙලා හිතකර බැක්ටීරියා අඩු වෙනකොට අපේ ගට් හෙල්ත් එක නැති වෙලා යනවා. අපේ ආමාශය තියෙන නිරෝගී බව නැති වෙලා යනවා. මෙන්න මේ වෙලාවට බඩ පුරවල දානවා. අපේ ඇසිඩ් ගතියට අමතරව සමහර අය කතා කරනවා හුස්ම ගන්න බෑ බඩ පුරවල දාලා. ඒකට බලපාන එක හේතුවක් මේ අහිතකර බැක්ටීරියා ආසාදන තත්ත්වය. ඒ බැක්ටීරියා ක්‍රියාත්මක වෙනකොට හුස්ම අල්ල ගන්න බැරි වෙනවා. බඩ පුරවල දානවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ ග්‍රහණීය සිද්ධ වෙන හිතකර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය. මේ ග්‍රහණීය කියලා කියන්නේ අපේ ආමාශයත් කුඩා අන්ත්‍රත් ආරම්භ වෙන ආමාශයේ අවසානයේ සහ කුඩා අන්ත්‍ර ආරම්භ වෙන තැන. මෙන්න මේ හරියේ අහිතකර බැක්ටීරියා තා ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තොත් අපි කන ආහාරත් එක්ක අපේ අර බැක්ටීරියාවල තුලනය බැලන්ස් එක නැති වෙන්න පටන් ගන්නවා. හිතකර බැක්ටීරියා අඩු වෙලා හිතකර ඒවා වැඩි වෙන. මෙන්න මේ වැඩිවීම බලපානවා අපේ සමේ රෝග ඇති වෙන්න. විශේෂයෙන් අර මම කියපු ඉස්සෙල්ලා කියපු කුරුලෑමය තත්ත්ව. එතකොට ගොඩ වෙලාවට බාහිර ආලේප වලින් සුව කරගන්න බැරි කුරුලෑ තියෙන කෙනෙකුට ස්පිරුලිනත් එකතු කරගන්න පුළුවන් නම් අර මම කියපු ඉස්සෙල්ලා නිෂ්පාදනත් එක්කලා ඉක්මනින්ම කුරුලෑ තත්ත්ව නැති කරගන්න පුළුවන්. ඒකට අසාමාන්‍ය විදිහට කුරුලෑ එනවා නම් එයාගේ ගට් හෙල්ත් එකේ ප්‍රශ්නයක්. ඒ වගේම තමයි සොරයිසිස්, පොතු කබර, හමේ ආසාදන තත්ත්ව, ඇලර්ජි තත්ත්ව මේ සියල්ල ඇති වෙන්න බලපාන එක හේතු සාධකයක් තමයි ගට් හෙල්ත් එක නැති වෙන එක. අහිතකර බැක්ටීරියා වැඩිපුර ඇවිල්ලා හිතකර බැක්ටීරියා අඩු වෙලා ගිහින් ඒ කියන බැලන්ස් එක නැති වෙන එක. ඉතින් මෙන්න මේ தත්ත්ව නැති කරගන්න විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරලා හොඳින් පවත්වගෙන යන්න ස්පිරුලිනා ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම ඇස් පෙනීම වර්ධනය කරන්න. විශේෂයෙන් ඇස්වල සුදාපු අයට පෙනීම දුර්වල අයට අපි එකතු කරගන්න ඕන ප්‍රධාන පෝෂණ සංඝටකයක් ස්පිරුලිනා. ස්නායු රෝගී තත්ත්ව තියෙන අයට, පාකින්සන් වගේ රෝගී තත්ත්ව තියෙන අයට විශේෂයෙන් ස්පිරුලිනා අපි එකතු කරගන්න ඕනේ. කොහොමත් නිරෝගී ඕනම කෙනෙකුට ඇති වෙන පෝෂණ ඌනතාවයන් අවම කරගන්න මල්ටි විටමින් එකක් විදිහට දිනපතා ගන්න පුළුවන් දෙයක්. ඉතින් අපි ગેස්ට්‍රයිටිස් වගේ ආමේ පිරිච්ච එහෙම නැත්නම් අපි කියනවා ආම වාත අම්ල පිත්ත ප්‍රදාහය මෙන්න මේ තත්ත්ව තියෙනකොට ඉඟිනිත් එක්ක ස්පිරුලිනා එකතු කරනවා. ඒ තත්ත්ව සම්පූර්ණයෙන්ම නැති වෙලා යන ප්‍රධාන හේතු වෙන දෙයක්. ඉතින් මේ ස්පිරුලිනා වලම ස්පිරුලිනා සප්ලිමන්ට් එක ස්පිරුලිනා ෆේස් පැක් එක තියෙනවා. අපිට මේකේ එකතු කරලා තියෙනවා නාමල් රේණු කොකුම්පොතු ස්පිරුලිනා ආදී විදිහට සබා දහමේ දායාද කිහිපයක් එකතු කරලා වැඩිපුර ස්පිරුලිනා එකතු කරලා හදලා තියෙන්නේ ෆේස් පැක් එකක්. අර මම කතා කළේ අපේ ආයතන රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක්. එතකොට ඒ රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ අතර තියෙන ප්‍රබලම ප්‍රධානම දෙයක්. එතකොට මේක අපි ෆේෂල් එකක් කරනකොට පැක් එකක් විදිහට යොදන්නේ ස්පිරුලිනා එක. එතකොට මේ පැක් එක මුහුණට පෝෂණය දෙන්න යොදන එකක්. ඉතින් මේකේ තියෙනවා පැකට් 8ක්. මේ එක බොක්ස් එකක් ඇතුලේ. සතියකට එක වතාව ගානේ පැකට් 8න් සති 16ක් මේ පැක් එක විදිහට දාන්න පුළුවන්. එක පැකට් එකකින් භාගයක් ඇති අපිට මේ මූණට පැක් එක දාන්න. ඉතින් කෙනෙකුට ගෙදරදීනම මූණ හොඳට පිරිසිදු කරලා ක්ලෙන්ස් කරලා අපි රූපලාවන්‍යදී ක්ලෙන්ස් කරන්න භාවිතා කරනවා ගැනඩෝමා එක ඉඟිනි එක ස්ක්‍රබ් එකක් විදිහට නට්රාස් එක. එතකොට ඔයිල් ට්‍රීට්මන්ට් වලට රිෂි ඔයිල් සීනික් ඔයිල් එක. එතකොට ඒ විදිහට ඇවිල්ලා අපිට පැක් එක විදිහට ස්පිරුලිනා පැක් එක දාන්න පුළුවන්. ඉතින් ගෙදරදීත් හැම හොඳට ඔන්තරා සෝප් එකකින් සෝදලා ක්ලෙන්ස් කරලා අපිට පුළුවන් ස්පිරුලිනා ෆේස් පැක් එක දාන්න. සාමාන්‍ය සමකට මේක ඇල් වතුරෙන් එහෙම නැත්නම් රෝස වතුරෙන් අපි රෝස මල් ටිකක් රතු රෝස වගේ කඩලා දාලා දවසක් වහලා තියලා ගන්න වතුර එක පෙරලා අරගෙන ඒකෙන් කලවම් කරලා උඩාතට ආලේප කරන්න පුළුවන් පැක් එක විදිහට. වියලි සමක් තියෙන කෙනෙකුට පොල් කිරි එකතු කරලා
ආලේප කරන්න පුළුවන්. ඒ වගේම තෙල් සහිත සමක් තියෙන කෙනෙකුට පොල් වතුරෙන් සාමාන්‍ය වතුරෙන් ආලේප කරන්න පුළුවන් හැකියාව තියෙනවා. විනාඩි 20ක් විතර තියෙනකොට ගල වගේ අපේ මූණ හයි වෙනවා. ඊට පස්සේ හිමින් සැරේ අපිට තෙත් කරලා අයින් කරන්න පුළුවන් පැක් එක. ඇල්ලතුරෙන් අයින් කරන්න පුළුවන්. විශේෂයෙන් එල්ලා වැටුණු හැම දැන් අපේ හැමේ රැලි ගතිය පිරීලා ගොඩාක් තියෙනවා නම් හැම එල්ලෙන තත්ත්වයක් තියෙනවා නම් අන්න ඒ තත්ත්වය සම්පූර්ණ අයින් කරන්න හේතු වෙනවා මේ ස්පිරුලිනා ෆේස් පැක් එක. ඔබ අත්හදා බලන්න අරගෙන ඔබටම වෙනස තේරෙයි. මොකද අපි මේක පැට්‍රිකල් එක කරනකොට මුහුණේ අපි විනාඩි 20ක් තියන්නෙත් නෑ. මුහුණ එක පැත්තකට දාලා අනිත් පැත්තට නොදා තියලා අර දාපු පැත්ත අයින් කරලා අපි යවනම වේදිකාවේ බලන්න පැහැදිලි වෙනසක් තියෙනවා මුහුණේ දෙපැත්තේ. එතකොට ඒ දාපු පැත්තේ තියෙන තත්ත්වය සහ අනිත් පැත්තේ. ඉතින් කාන්තාවන්ට රූපය වෙනුවෙන් තියෙන ප්‍රබල දෙයක් මේ ස්පිරුලිනා ෆේස් පැක් එක. ඉතින් ඔබටම ගෙදර ඉඳන් ලස්සන වෙන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අපි යමු අපේ අද දවසේ ඊළඟ නිෂ්පාදනයට. වට්ටක් ඇට. අපි මේ ආහාරය දැන් මට අමතක වුණා ස්පිරුලිනා ගැන කියන්න. ස්පිරුලිනා අපි විතරක් පාවිච්චි කරන එකක් නෙවෙයි. නාසා ආයතන ගගනගාමීන්ට විතරක් දෙන එකක් නෙවෙයි. ලෝකයේ විවිධ දියුණු රටවල් වල ස්පිරුලිනා වක් කරලා කැඳ එකක් විදිහට තේ එකක් විදිහට ඒ වගේම ස්පිරුලිනා වලින් විවිධ ආහාර වර්ග කේක් බිස්කට් පවා ලෝකේ හදලා තියෙනවා. ඒගොල්ලෝ නිරන්තරයෙන් ආහාර වේලේ එකතු කරගන්න දෙයක් තමයි ස්පිරුලිනා කියන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන් විටමින් B12 හරහා අකලට කෙස් පැහෙන එක නවත්තන්න පුළුවන් දෙයක් මේ ස්පිරුලිනා. අකලට කෙස් ඉදෙන දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවට අනිත් දෙන්න ඕන පෝෂණ සංඝටකත් එක්ක විශේෂයෙන්ම එකතු කරන්න ඕන දෙයක් ස්පිරුලිනා කියලා කියන්නේ. ඉතින් ඒ විටමින් B12 ගොඩක් උපකාරී වෙනවා කෙස්වල කළු පැහැය ඇති කරන්න. හරි. ඉතින් අපි කතා කරමු ඊළඟ මේ නිෂ්පාදනයේ වට්ටක්ක ඇට. අද මේ වෙනකොට අපේ රටේ නෙමෙයි මුළු ලෝකෙම 3 වේල ආහාර විදිහට වට්ටක්ක ගන්න රටවල් තියෙනවා. ඒ තරම් පෝෂණ ගබඩාවක් මේ වට්ටක්කවල තියෙන විශේෂත්වය තමයි අර පොළවේ තියෙන අංශු මාත්‍ර මූලද්‍රව්‍ය උරලා අරගෙන ඒ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ශරීරයට දෙන්න පුළුවන් විදිහට ශරීරයට අවශෝෂණය කරවන්න පුළුවන් විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. ඉතින් පෝෂණ සංඝටක ගබඩාවක් තියෙනවා මේ වට්ටක්කවල. හැබැයි එතනින් අද අපි කතා කරන්නේ වට්ටක්කවල ඇට බීජ. එතකොට බීජයක් කියලා කියන්නේ තමන්ගේ ශාක පරම්පරාව ඊළඟට ගෙනියන දෙයක්. එතකොට එහෙනම් අපිට මදයටත් වැඩිය ගොඩ පෝෂණ වැඩි දෙයක් තමයි මේ බීජ කියලා කියන්නේ. ඉතින් අද අපි වට්ටක්ක අපේ රටේ ඇට කියන එක වැඩිපුර වට්ටක්ක ඇට කෑවේ නැති වුණාට අරාබිකරයට ගියොත් අපේ ආදරණීය මුස්ලිම් සහෝදරයන්ගේ විශේෂයෙන්ම ජීවිතේ රටකජු කන්නා වගේ කන දෙයක් තමයි මේ පම්කින් සීඩ් එක. එහෙම නැත්නම් වට්ටක්ක ඇට. ඒගොල්ලෝ දෛනික ජීවිතේ ගොඩ ආහාරවලට එකතු කරගන්නවා. අපි මුස්ලිම් සහෝදර සහෝදරයන්ගේ ආහාර වේලේ ප්‍රධාන තියෙන දෙයක් තමයි මේ වට්ටක්ක. ඉතින් අපි කතා කරමු කුකුබිටා මැක්සිමා කුකුබිටා ෆැපෝ කියන වර්ග දෙකේ ඇට පැහුණු ඉදුණු හේන් වට්ටක්කවල ඇට අරගෙන ඒ ඇටේ මදේ එකතු කරලා තමයි ඒ මදේ පවුඩර් එක එකතු කරලා තමයි අපි හදන්නේ පම්කින් සීඩ් එක වට්ටක්ක ඇට සප්ලිමන්ට් එක. එතකොට ඒ වගේම ඒකෙම පවුඩර් එක එකතු කරලා කොකෝවා එකතු කරලා වට්ටක්ක කිරි එක. ඒ වගේම වට්ටක්ක ඇට තෙරපුමකට ලක් කරලා ගන්න තෙල් එක. සීනි කොයිල් එක. මෙන්න මේ වට්ටක්ක වලින් එකතු වෙන ඇට සප්ලිමන්ට් එකත් ඇට පම්කින් සීඩ් එකත් එක්ක එකතු වෙන නිෂ්පාදන තුනක් තියෙනවා. ඉතින් මේකේ වැදගත්කම ගැන මම කතා කරන්නම්. දැන් ඇත්තටම වට්ටක්ක කියලා කියන්නේ අපි ඉතිහාසෙ ගත්තාම මලගෙදරක් වුණාම අවසාන දවසේ බතට ඉදෙනවනේ. හැමදාම ව්‍යංජනයක් විදිහට හැදෙන දෙයක් මේ වට්ටක්කා. ඉස්සර අය මේක දැනගෙන කරාද නොදැන කරාද කියලා දන්නේ නැහැ. හැබැයි අතීත මුතුන් මිත්තෝ කරපු සෑම දෙයකම විද්‍යාත්මක පැත්තෙන් පසුබිම බලනකොට ඒකේ විද්‍යාත්මකවද මේ වෙනකොට දෙයක් තියෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා. ඉතින් මලගෙදරක අවසාන දවස කියන්නේ තමන්ගේම අය නැති වෙලා වේදනාවෙන් අඬලා වැළපිලා දුක හිතිලා සම්පූර්ණ අපේ
මොලේ ක්‍රියාකාරීත්වයේ පවා සාමාන්‍ය තැනක නෙමෙයි තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය සම්පූර්ණ වෙනස් වෙලා තියෙන මොහොතක්. ඒ වගේම තමයි අර සාමාන්‍ය දිනදා ජීවිතයේ සිදුවුණු ක්‍රියාවලිය නෙමෙයි අපේ හදවත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. හරි වේදනාවක් දැනෙන සමහරු තමන්ගේ ආදරණීයන් නැති වෙන මොහොතේ ගොඩක් තැන්වල මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා. ක්ෂණික heart attack ඇවිල්ලා ආදරණීයන් නැති වෙලා තියෙනවා. තමන්ගේ අය නැති වෙන වේදනාව දරා ගන්න බැරුව. මේ හදවත කියන එක වේදනාව දරා ගන්න බැරි වුණාම විවිධ විදිහට වෙනස් වෙන්න පුළුවන් ක්‍රියාකාරීත්වය. මෙන්න මේ වෙනස්කම් ටික යථා තත්ත්වයට පත් කරලා ස්වභාවික තැනට ගේන්න පුළුවන් ප්‍රබල හැකියාවක් තියෙන දෙයක් තමයි මේ වට්ටක්ක කියලා කියන්නේ. විශේෂයෙන්ම බ්‍රේන් සෙල්ස් හරි තැනට ගේන්න පුළුවන්. ඒ වගේම නිින්ද ඇති කරලා අර තියෙන කාන්සිය තනිකම වේදනාව දුක පීඩනය මේ සියල්ල නැති කරන්න පුළුවන් දෙයක් තමයි මේ වට්ටක්කට කියලා කියන්නේ. වට්ටක්ක කියලා කියන්නේ. ඉතින් අර ඉස්සර මලකෙවල් වල එකතු කරගත් එකේ හේතු කාරණාවක් තියෙනවා. ඒ අවසාන දවසේ හදවත නිවන්න පුළුවන්, සිසිල් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ පම්කින් සීඩ් එකේ විශේෂයෙන්ම අන්තර්ගත වෙන පෝෂණ සංඝටක පෙළක් තියෙනවා. තන්තු බහුලම දෙයක්. ගොඩාක් තන්තු අන්තර්ගතයි. ඒ වගේම තමයි මැග්නීසියම් සිංක් විශේෂයෙන්ම අන්තර්ගතයි. පෝෂණ සංඝටක ගබඩාවක් විදිහට තියෙනවා. එතනින් මූලිකවම තියෙන ප්‍රබලම ප්‍රභව දෙක තමයි මැග්නීසියම් සහ සිංක් කියන එක. එතකොට මේ මැග්නීසියම් සිංක් කියන දේ අපේ විශේෂයෙන්ම රුධිර නාල සම්බන්ධයෙන් හදවත සම්බන්ධයෙන් අවශ්‍ය කරන පෝෂණ සංඝටක දෙකක්. දැන් අද මේ වෙනකොට මුළු ලෝකෙම මිනිස්සු වැඩිපුරම මැරෙන්නේ හදවත් රෝග වලින්. 4න් 3ක් විතර මිය යන්නේ හදවත් රෝග වලින්. ලංකාවේ නම් වැඩිපුරම මිය යන රෝගය තමයි සංගණන වලින් ඔප්පු වෙලා තියෙන හදවත් රෝග. හැදුනොත් රෝහලට ගෙනියන්නවත් ඇත්තටම වෙලාවක් නැහැ. මොකද අපි කැමති නෑ ඇත්තටම අපේ ආදරණීයන් අපෙන් අයින් වෙනවට. අපි අමාරුයි දරා ගන්න මේ මොහොත. මොකද අපිව ඒ ආදරණීයන්ට නැති වෙන එකත් දරා ගන්න හරි අමාරුයි. නමුත් උත්තරයක් හොයාගන්න බෑ ෂණිකව හදවතේ ක්‍රියාකාරීත්වය නැති වුණොත්. ඉතින් මෙන්න මේ ක්‍රියාකාරීත්වය හරි තැනක පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය වෙන සංඝටකයක් තමයි මැග්නීසියම් කියලා කියන්නේ, සිංක් කියලා කියන්නේ, කැල්සියම් කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ මැග්නීසියම් සිංක් වගේ මූලද්‍රව්‍ය තියෙන ආහාර හරිම අඩුයි. එතනින් වට්ටක්කයට, ආමන්නට, කොට්ටම්බයට මෙන්න මේවා බහුලව අන්තර්ගත වෙනවා. හෙළ වෙදකමේ පත පොතේ සඳහන් වෙනවා අඩුම වට්ටක්කයට අඩුකෝප භාගයක්වත් දවසකට ආහාරයේ විදිහට අපි කොහෙන් හරි හොයලා කන්න ඕනේ, එකතු කරගන්න ඕනේ කියලා නිරෝගී හදවතක් පවත්වාගෙන යන්න ඕන. හදවත් රෝගයක් හැදෙන අවදානමෙන් මිදිලා ජීවත් වෙන්න ඕනි නම් කියනවා අඩුකෝප භාගයක් දෛනික ජීවිතේ ගන්න කියලා. ඉස්සර අපේ අත්තම්මලා ආච්චි අම්මලා දුන්නා පිඟන් වලට දාලා වට්ටක්ක සුද්ධ කරනකොට උයනකොට මේ ඇට ටික කන්න බැදලා දුන්නා. එයාලගේ ඉස්සර ඉතිහාසයේ සාමාන්‍ය ආහාර ගන්න වෙලාවේ කාපු දෙයක් අමතරව මේ කාපු දෙයක් තමයි වට්ටක් ඇට කියලා කියන්නේ. අද හැබැයි අපිට එහෙම ආහාරයට එකතු කරගන්න අවස්ථාව ලැබිලා නැහැ. වෙළඳපොලේ තියෙනවා මිල ගොඩාක් අධිකයි. මේ වට්ටක් ඇට පිරිසිදු කරපු ඒවා ගන්න තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ගන්න හුස්ම ටික පෙනහල්ලෙන් හෘද වස්තුවට ගිහිල්ලා අපේ ඔක්සිජන් ටික මුළු ශරීරයේ පුරා ගෙනියන ක්‍රියාවලිය තමයි වම් පැත්තට ඔබ අත තියලා බැලුවොත් ඇස් දෙක පියාගෙන මොහොතක් මම මේ කියන දේ මං හිතනවා ඔබට කරන්න පුළුවන්. එක මොහොතක් ඔබේ දැස් පියාගෙන වම් පැත්තට අත තියලා බලන්න. එක විනාඩියක් ඇස් දෙක පියාගෙන අත තියලා බලන්න. ඔබේ හදවතේ ගැහෙන රිද්මය ඒ හඬ ඔබට දැනෙනවා. ලප් ඩප් ලප් ඩප් මේ සංකෝචනයේ ඉහිල්වීම කියන ක්‍රියාවලිය. අපි ගන්න හුස්ම ටික හෘද වස්තුවට යනකොට ඒ හුස්ම වල ඔක්සිජන් ටික ඒ ඔක්සිජන් ටික සිරුර පුරා බෙදා හරින්න නම් ශරීරයේ තුලින් ගේන අපිරිසිදු රුධිරය පිරිසිදු රුධිරය බවට හදවත තුලදී ක්‍රියාකාරී වෙලා ඔක්සිජන් ටික රුධිර සෛල හරහා මුළු ඇඟේම ගෙනියන්න මේ අපේ හදවත ඇතුලේ තියෙනවා කුටීර 4ක්. හර්නිකා කෝෂිකා. මෙන්න මේ කුටීර 4ෙන්
රුධිරයේ කුටීරයකින් තව කුටීරයක් ඇතුළට ඇතුල් වෙන්න ඕන කපාට තියෙනවා. දොරවල් තියෙනවා. මේ දොරවල් ඇරෙන්න වැහෙන්න මේ කපාටවල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්න හෘද මාංශ පේශි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ හෘද වස්තුව ඇතුලේ තියෙන හෘද මාංශ පේශි ක්‍රියාත්මක වෙන්න නම් සිංක් කියන මැග්නීසියම් කියන පෝෂණ සංඝටක වැඩිපුර අවශ්‍ය වෙනවා. විශේෂයෙන් මැග්නීසියම් කැල්සියම්. එතකොට මේ මැග්නීසියම් කැල්සියම් කියන සංඝටක වලින් තමයි ඇඩ්‍රිනලින් ඩයිෆොස්ෆේට් ට්‍රයිෆොස්ෆේට් බවට පත්වන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. මේ සංකෝචනයේ ඉහිල්වීම කියන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය නවතිනවා මේ පෝෂණ සංඝටක නැති වුණොත්. හදවත වැඩ කරන්නේ නැතුව යනවා. මම මේ කියන්නේ heart attack එකක් ගැන නෙමෙයි. නහරයක් ඇතුලේ තැම්පත් වෙන තෙල් තට්ටුව නිසා කොලෙස්ටරෝල් නිසා එන රුධිරය ගමන් කිරීමේ બ્લોක් එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය ගැන. එතකොට නිරෝගී හදවතක් තියෙන්න නම් නිරෝගීව මේ හෘද වස්තුව ක්‍රියාත්මක වෙන්න නම් අපිට මේ පෝෂණ සංඝටක කොහෙන් හරි හොයලා ආහාර විදිහට ගන්න වෙනවා. සරලව කිව්වොත් එන්ජින් එක වැඩ කරන්න නම් අපිට ඕනේ වෙනවනේ දැන් අපි එළියේ තියෙන එන්ජින් එකකට ඔයිල් වර්ග දානවනේ. අන්න ඒ වගේ ඒ ටික නැති වුණොත් වැඩ කරයිද? ඒ වගේ අපිට අපේ ශරීරයේ හાર્ට් එක පවත්ත ගන්න පෝෂණ සංඝටක ඕනි වෙනවා. ඉතින් ගන්න පුළුවන් නම් ප්‍රබලව හදවත් රෝග වලින් මිදෙන්න පුළුවන්. විශේෂයෙන් රුධිර නාලවල බිත්ති ඝනකම වැඩි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එළ වෙදකමේ සඳහන් වෙනවා හෘද ආඝාත හෘද අකර්මණ්‍යතා ඇති වෙන්නේ නැහැ මේ වට්ටක්කයට වැඩිපුර ආහාරයට ගන්න පුළුවන් නම් කියන එක. ඉතින් නිරෝගී හදවතක් අවශ්‍ය කරන හැමෝටම ලෙඩේ හැදුනට පස්සේ උත්තරේ හොයනවට වැඩිය ඇති වෙන එක වළක්ව ගන්න පුළුවන් පෝෂණක ගබඩාවක් අර සමබල ආහාර වේලක තිබිය යුතුම දෙයක්. ඒ වගේම තමයි නිින්ද. විශේෂයෙන්ම ට්‍රිප්ටෝෆෑන් කියන හෝමෝන් එක ඇති කරන්න පුළුවන් හැකියාව තියෙනවා පම්කින් සීඩ් එකට. නිින්ද ඇති කරන හෝමෝන් එක ක්‍රියාත්මක කරවන්න පුළුවන් එන්සයිමේ තියෙනවා. එතකොට කෙනෙකුට අද රෝගී තත්ත්වයක් තියෙනවා නම් නිින්ද කියන එක ගොඩක් වෙලාවට යාට අහිමි. අපේ ඇඳට ගියාට ගොඩාක් නිින්ද ලැබෙන්නේ නැහැ. ඒ හෝමෝන සාමාන්‍ය ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය වෙනස් වෙනවා රෝගී තත්ත්වයක් ඇති වුනහම. ඉතින් අපි එහෙම රෝගී තත්ත්වයක් තියෙන ඕනම කෙනෙකුට නිින්ද කියන දේ වැදගත්. දැන් ඇත්තටම රෝහලකට වෛද්‍යවරයෙක් ගාවට ගියහම අහනවා නිින්ද යනවද? මොකද ඒ තරම්ම නිින්ද වැදගත්. ඉතින් එහෙම කෙනෙකුට අපි විශේෂයෙන් කියනවා පම්කින් සීඩ් එකෙන් 4ක්වත් රාත්‍රියට එකතු කරගන්න නිින්ද ලබා ගන්න. මොකද නිින්ද නැති වුණොත් ඊළඟ දවසේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මොකද රෑ 1යි 3යි කියන්නේ අපේ අක්මාව වැඩ කරන වෙලාව මේ වෙලාවට තද බල ගැඹුරු නිින්දක හිටියොත් තමයි අපේ ශරීරයේ නිරෝගී තැනට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. අපේ ඒ අක්මාවේ වැඩ කටයුතු ටික හොඳට කෙරෙන්නේ අක්මාවේ ක්‍රියාත්මක වෙලා මොකද අක්මාව වැඩ කරන වෙලාව තමයි ඒ වෙලාව. එයාට වැඩ කරන්න නම් අපි හොඳට නිදියගෙන ඉන්න ඕනේ. සරලව කිව්වොත්. අපි ඇහැරිලා හිටියොත් එයාට වැඩ කරන්න බෑ. එතකොට එහෙනම් අපේ අක්මාව ක්‍රියාත්මක වෙන්න හොඳට වේගයෙන් වැඩ කරන්න නම් අපි තද නිින්දක ඉන්න ඕනේ. එතකොට අපි තද නිින්දක ඉන්න නම් අඩුම රෑ 10ටවත් අපි නිින්ද ළඟා විය යුතුයි. ඉතින් අද නයිට් ඩියුටි කරන අය ඉන්නවා. ඉතින් අපි කරු කරනවා මේ ශේෂ්ඨවල ඉන්න හැමෝටම. හැබැයි ලොකු ප්‍රශ්නකුත් තමන්ගේ ජීවිතවල තියෙනවා. මොකද මේ 1යි 3යි නිින්ද තිබිය යුතුමයි. ඉතින් අක්මාවෙන් තමයි අපේ ශරීරයේ ගෙවුණු පටක සෛල විනාශ කරන්නේ, මැරුණු රතු රුධිර සෛල විනාශ කරන්නේ. දින 120කට සැරයක් රතු රුධිර සෛල මිය යනවා. මේ මිය යන ඒවා සම්පූර්ණ විනාශ කරන්නේ සහ අපේ නැවත ශරීරයේ සෛල ක්‍රියාත්මක වීම, ගෙවුණු පටක සෛල අලුත් වැඩියා කිරීම කියන ක්‍රියාවලිය සියල්ල සිද්ධ වෙන්නේ අපේ මේ අක්මාව තුල. එහෙනම් රෑ නිින්ද කියන එක අපිට ගොඩක් වැදගත්. ඒ වගේම මොලේ ක්‍රියාත්මක වෙන්න, ස්ට්‍රෙස් එක නැති වෙන්න මේ හැම දෙයකටම නිින්ද කියන එක වැදගත්. ඉතින් එහෙනම් විශේෂයෙන් මානසික පීඩනයේ තියෙන කෙනෙකුට ඒ වගේම කේන්ති යනවා නම් වැඩිපුර නිින්ද යන්නේ නැත්නම් ඒ අය අනිවාර්යෙන් ලබාගත යුතු දෙයක් තමයි මේ ආහාරමය අතිරේකය.
ඒ වගේම තමයි අපේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය ඌන හෝ අධික්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් දෙයක් මේ පම්කින් සීඩ් කියන්නේ. ඇත්තටම තයිරොක්සින් ටැබ්ලට් එක ගන්න කෙනෙකුට ඒ තත්ත්වයෙන් මිදෙන්න කාලයක් පම්කින් සීඩ් එක පාවිච්චි කරනකොට ඒ බෙහෙත් ටික නවත්ත ගන්න පුළුවන් තත්ත්වයේ ශරීරය තුලින්ම හදලා දෙනවා. රිපෝට් ටික නෝමල් කරගන්න ඕන කරන තත්ත්වය හදලා දෙනවා. ඒ අවශ්‍ය පෝෂණ සංඝටක ටික ලබලා දීලා මේ පම්කින් සීඩ් එකෙන්. අද ඔපරේෂන් කරන්න හිටපු අය ඉන්නවා මගේ කණ්ඩායමේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමිලා ඇතුළට ඉදිමිලා ඔපරේෂන් එක පවා නවත්තලා දිනනවා. එයාගේ රිපෝට් චෙක් කරනකොට සාමාන්‍ය තැනට ඇවිල්ලා. ඉතින් ඔබට එකතු කරගන්න පුළුවන් ප්‍රබල දෙයක් ඒ සඳහා පම්කින් සීඩ් එක. ඒ වගේම තමයි පුරස්තිකාන්තිවල ඉදිමීම්. පුරස්තිකාන්තිවල පිළිකාමයේ තත්ත්ව තියෙනවා නම්, ශරීරයේ ඉදිමීම් තත්ත්ව තියෙනවා නම්, ප්‍රදාහ තත්ත්ව තියෙනවා නම්, ඒ අයට එකතු කරගන්න පුළුවන් ප්‍රබල දෙයක්. පුංචි දරුවන්ට අවුරුදු 5ට අඩු දරුවන්ට මොලේ සෛල වර්ධනය කරන්න එකතු කරගන්න පුළුවන් ප්‍රබල දෙයක් තමයි මේ පම්කින් සීඩ්. පුංචි දරුවන්ගේ මොලේ සෛල වර්ධනයට උදව් කරන දෙයක්. අර ගර්භණී මාතාවන්ට ඒ කාලය තුලම ගන්න පුළුවන් දෙයක් මේ පම්කින් සීඩ් එක. පෝෂණ දැන් එයාලට දෙනවනේ විටමින් වර්ග ඒ වගේ ගන්න පුළුවන් පෝෂණ සංඝටකයක්. ඒතර පුංචි දරුවන්ට අවුරුදු 5ක් යනකම් තමයි මොලේ සෛල වර්ධනය වෙන්නේ. ඊට පස්සේ සෛල වර්ධනය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ අවුරුදු 5ක කාලය තුලදී එකතු කරන්න පුළුවන් වේගයෙන් එයාලගේ මොලේ ක්‍රියාකාරීත්වය, මොලේ සෛල වර්ධනය, මොලේ උද්දීපනය කියන දේ ඇති කරවන්න එකතු කරන්න පුළුවන් දෙයක් තමයි මේ පම්කින් සීඩ් එක. ඒ වගේම තමයි විශේෂයෙන් ඔමේගා 3 ඔමේගා 6 අම්ල තියෙනවා. කාන්තාවන්ට ආර්තව හරණයෙන් පස්සේ එනවා ලොකු ප්‍රශ්න ටිකක්. කේන්ති යනවා, තරහ එනවා, හොස්සලඟින් මැස්ස යන්න බෑ, පෙන්වන්න බෑ. හැම රැලි වැටෙන්න ගන්නවා. ඒ වගේම මහත් වෙන්න ගන්නවා, කැත වෙන්න ගන්නවා. එතකොට මෙන්න මේ தත්ත නැති කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. මොකද ස්වභාවික ඔමේගා 3 6 කියන අම්ල අන්තර්ගත නිසා. ඉතින් අපි මේකේ ඊළඟ නිෂ්පාදනය නියුට්‍රිෂේක් මේ වට්ටක්ක ඇටවල පවුඩර් එක සහ ස්වභාවික කොකෝව ඇටවල පවුඩර් එක එකතු කරලා තමයි අපි මේ එනර්ජි ඩ්‍රින්ක් එක හදලා තියෙන්නේ. ශක්ති ජනක පානයක්. අපිට ගෙවුණු ශක්තිය දවසේ වෙහෙස වෙලා වැඩ කරලා මහන්සි වෙලා ගෙවි ගිය ශක්තිය නැවත ලබා ගන්න පුළුවන් පානයක් විදිහට තමයි මේ පානය සකස් කරලා තියෙන්නේ නියුට්‍රිෂේක් එක. එහෙම නැත්නම් වට්ටක්කා කිරි. එතකොට මේක හොට් කූල් උණුසුම් සිසිල් පාන කියන දෙආකාරයටම පාවිච්චි කරන්න පුළුවන්. සීත කරලා බොන්න පුළුවන් නම් ගොඩාක් රසවත්. ඉතින් පුංචි දරුවන්ට විශේෂයෙන් දෙන්න පුළුවන්. අපේ ප්‍රෙග්නන්ට් අම්මලා ඒ කාලය තුලත් පාවිච්චි කරන එකක්. ඒ වගේම දරුවා ලැබුණට පස්සේ දරුවට පුංචි කාලේ ඉඳන් කිරි දෙන අවදියේ ඉඳන් පිටිකිරි එකතු කරන්න පුළුවන් අවදියේ ඉඳන් කිරි එකක් විදිහට ලබලා දෙන දෙයක් තමයි මේ වට්ටක්ක කිරි. පාඩම් කරන දරුවන්ට ගොඩාක් ස්ට්‍රෙස්. එතකොට ඒගොල්ලෝ පොඩි අලසකම් එනවා, කම්මැලි එනවා. අන්න ඒ වෙලාවට හදලා දෙන්න පුළුවන් නව ප්‍රබෝධයකින් දරුවට පාඩම් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. මොකද මේ කොකෝව කියන්නේ විශේෂයෙන්ම අර ඇඟ කූල් කරන, ඒ කියන්නේ එහෙම නැත්නම් ඒක සිසිල් කරන. එහෙම නැත්නම් අර කාම් කරන දෙයක්. දැන් ඔය චොක්ලට් කන්නේ කනකොට ගොඩක් ලොකු වෙනස් ෆීලින් එකක් එනවනේ. අන්න ඒ වගේ කොකෝවා කියන්නේ මේ හදවතත් එක්ක සහ මොලෙත් එක්ක බැඳිලා ක්‍රියාත්මක වෙන දෙයක්. ඒකට කොකෝවා වලට පුළුවන් එයාගේ අර ස්ට්‍රෙස් එක ගොඩාක් රිලීස් කරන්න. ඒ වගේම බ්‍රේන් සෙල්ස් උද්දීපනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ වර්ග දෙකටම. ඒකට පාඩම් කරන කෙනෙකුට වැඩි යහපත් ප්‍රතිඵල ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මහන්සි වෙන කෙනෙකුට විශේෂයෙන් දරුවන්ට ජිම් යන දරුවන්ට මාංශ පේශි වර්ධනය කරගන්න ඕන කරන දරුවන්ට ස්පෝර්ට් කරන දරුවන්ට වැඩ කරන වෙහෙස මහන්සි වෙන ඕනම කෙනෙකුට ඒ ශක්තිය නැවත ලබා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වයසක අපේ අම්මලා තාත්තලා වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳ එනර්ජි එකක් ගන්න පුළුවන් පෝෂණමය අතිරේක පානයක් තමයි මේ නියුට්‍රිෂේක් කියලා කියන්නේ. ඉතින් මේ පම්කින් සීඩ් එක, නියුට්‍රිෂේක් එක, ඒ වගේම සීනි කොයිල් එක, වට්ටක්කට තෙල් එක ඊළඟට තියෙන මේ සියල්ලම අස්තිවල කාටිලේජ වර්ධනයට දායක වෙනවා. විශේෂයෙන්ම පම්කින් සීඩ් එක සහ මේ ඔයිල් එක. අද ගොඩාක් කියනවා ධනිස් පොල් කටු ගෙවිලා. වචනෙන් කිව්වොත් ධනිස් පොල් කට්ට දාන්න වෙලා.
ටකස් ගානවා ඇවිදිනකොට කාට්ලේජ් ටික ගෙවිලා. කොන්දේ කෂේරුකා එකට ඇතිල් එනවා හරි වේදනයි. මැද තියෙන මැරබෝන් එක ගෙවිලා. කාට්ලේජ් ගෙවිලා. එතකොට ගොඩාක් මේ විදිහට කියනවා අස්ථි සම්බන්ධ රෝගී තත්ත්වවලදී. මෙන්න මේ තත්ත්ව තියෙන ඕනම කෙනෙකුට ඉඟින්නේ මොරින්ගත් එක්කලා මේ වට්ටක්ක ඇට සප්ලිමන්ට් එක පම්කින් සීඩ් එක සහ සීනික් ඔයිල් එක එකතු කරගන්න පුළුවන් නම් තමන්ගේ ආහාර වේලට අර ගෙවුණු මැරබෝන් කාටිලේජ් නැවත ඉක්මනින්ම වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මොකද සිංක් කියන මූලද්‍රව්‍ය විශේෂයෙන් ඕනේ වෙනවා මේ අස්ථිවල ක්‍රියාකාරීත්වයට. අස්ථි සකස් වෙන්න, අස්ථි ක්‍රියාත්මක වෙන්න. එතකොට මේ විශේෂයෙන් මේ ඔයිල් එක පුංචි දරුවන්ගේ ශරීරය ආලේප කරන්න පුළුවන් එකක්. අර අපි චූටි කාලේ කකුල් හදන්න අපි කියනවා ඇද හදනවා කියලා. ඉතින් එන්නේ ඒවට පවා පාවිච්චි කරන්න පුළුවන් දෙයක්, සමය ආලේප කරන්න පුළුවන් දෙයක්. එතකොට මේ පම්කින් සීඩ් කියලා කියන්නේ, සිං කියලා කියන්නේ හමත් එක්ක බැඳිච්ච දෙයක්, අස්ථිත් එක්ක බැඳිච්ච දෙයක්. විශේෂයෙන් හමේ පැහැය සබාදහමේ විදිහට වර්ධනය කරන්න පුළුවන් දෙයක්. එතකොට අරාබි රටේ ගොඩාක් වෙලාවට මේ රටකජු කන්න වගේ කන එකේ රහසක් තමයි මේ සිංක් තමන්ගේ ශරීරයට වැඩිපුර එකතු කරගන්න එක. කාන්තාවකගේ සිංක් කියන මූලද්‍රව්‍ය පෝෂණ සංඝටකය අවුරුදු 35 විතර වෙනකොට නැති වෙන්න පටන් ගන්නවා. බාහිරෙන් අපි එකතු කරගත යුතුයි. විශේෂයෙන්ම ආකර්ෂණය කියන එක වැඩි වෙන්න බලපාන එක හේතුවක් තමයි මේ සිංක් කියන මූලද්‍රව්‍ය වැඩිපුර ඇඟේ තියෙන එක. එතකොට ගොඩාක් වෙලාවට අපිට කණ්ඩායම් වගේ වැඩ කරනකොට සමහර පුද්ගලයෝ ඉන්නවා ඒගොල්ලන්ට ආකර්ෂණය ගොඩක් වැඩි. දැන් වයසක අය අපි දැකලා තියෙනවා චර්ච් කාව පන්සල් වල ඉන්නවා හරි ආකර්ෂණීය විදිහට. එතකොට ඒගොල්ලෝ ගාව මේ මහත්තුරු ඉන්නවා හරි ලෙන්ගතුව. මේ ඉන්න එක හේතුවක් තමයි ආකර්ෂණය වැඩි වෙන්න මේ සිංක් කියන මූලද්‍රව්‍ය. එතකොට අර අරාබිකරේ මේ රටකජු වගේ කණ එක හේතුවක් තමයි ඒගොල්ලන්ගේ ආකර්ෂණය රඳව ගන්න වැඩිපුර ලස්සන වෙන්න. හැම පැහැපත් වෙන්න. ඒ වගේම අක්මාවේ ස්වභාවිකව ග්ලූටතයෝන් නිෂ්පාදනය සිද්ධ කරනවා මේ පම්කින් සීඩ් එකෙන්. එතකොට සුදු වෙන්න ඕන කෙනෙකුට දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් නම් දැන් මගේ එක ටෙස්ටිමෝනියල් එකක් තියෙනවා බියුටිෂියන් කෙනෙක් කරපු පම්කින් සීඩ් එක බොටල් එකක් මාසයකට එන විදිහට මාස 6ක් අකණ්ඩව පාවිච්චි කරනවා. උදේට 3යි එක බොටල් එකක් නෙමේ උදේට 3යි දවල්ට 3යි හවසට 3යි තමයි සීඩ් එක දෙන්නේ. යාසේනෙක් ඔයිල් එක උදේ හිස් බඩ බොන්න දෙනවා. කිරි එකත් බොන්න දුන්නා. මාස 6ක් අකණ්ඩව මේ ටෙස්ටින් එක කරා මේ විදිහටම වෙනසක් නොකර. ඇත්තටම එයාගේ අතින් නිෂ්පාදන අරගෙන තමයි දීලා කරේ. මාස 6ක් යනකොට ගොඩ කළු කෙනෙක්ව තමයි අරගෙන තිබුණේ. සම්පූර්ණ පැහැදිලි වෙනසක් ලැබිලා තිබුණා. මොකද එයාගේ අක්මාවේ ග්ලූටතයෝන් නිෂ්පාදනය සහ අර ඉඟිනිත් බොන්න දීලා තිබුණා. ඉඟිනි වලින් විසහරණය කියන ක්‍රියාවලිය අඟ පිරිසිදු වෙන එක වුණා. මේකෙන් වෙන්න ඕන ක්‍රියාත්මක වීම ටික වෙලා හරි ලස්සන කහ පාට යාට ලස්සන හමක් ඇවිල්ලා තිබුණා. හරි ලස්සනට සුදු වෙනවා. ඒ කියන්නේ පැහැදිලිවම සුදු වීමක් වෙලා තිබුණා. ඉතින් මේ ස්වභාවිකව ග්ලූටතයෝන් නිෂ්පාදනය සහ සිංක් නිසා සිද්ධ වෙන දේවල්. ඒ වගේම තමයි ලප කැලැල්ල අයින් කරගන්න පුළුවන්. මේ සීනික් ඔයිල් එක ආලේප කරන්න පුළුවන් රාත්‍රියේදී අපේ හැමට පෝෂණ සත්කාරකයක් විදිහට. ඒ වගේම අපේ කැලැල් මූණේ තියෙන අයින් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. දවල්ට මේක ආලේප කරන්නේ නැහැ. රාත්‍රී තමයි රාත්‍රී සීරම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවනි. විශේෂයෙන්ම ඇස්පෙනීම දුර්වල අයට අපි එකතු කරනවා උදේ හිස් බඩ බොන්න පුළුවන් ඇස්පෙනීම වර්ධනය කරන්නත් උදව් කරන දෙයක්. ඒ වගේම හිසේ ගල්වන්න පුළුවන් හිස් කෙස් වර්ධනය වෙන්න ගොඩක් උපකාරී වෙන දෙයක් මේ සීනික් ඔයිල් එක. ඉතින් මම මේ කතා කරේ අපේ ආයතනයේ තියෙන ප්‍රබල නිෂ්පාදන කිහිපයක්.